හරි. ඊගාවට ඊගා ප්‍රශ්නය ඒකේ කියනවා මෙන්න මේ කතන්දරයක්. අර ප්‍රශ්නෙම තියෙනවා මෙහෙම එකක්. බාහිර පාර්ශවයෙන් ණය ලබා ගැනීම ණය මූලයෙන් ලෙස හඳුන්වන ඊට නිදසුන් උත්තර දීලා නැහැ ළමයි. දැන් ණය මූලයෙන් අපි නිදසුන් කිහිපයකට ලියා ගන්න ඕන. ලියා ගන්න ඊට නිදසුන් කියලා තියෙනවනේ. එතන පොඩි කාකපාදයක් දාගන්න ලියා ගන්න මෙන්න මේ ණයකර නිකුතුව. ණයකර නිකුතුව. දැන් මේ පන්තියේ මම හිතන්නේ පිටින් ළමයි කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. බල ළමයි මේ තියරි පාර්ට් එක හොඳට බලා ගන්න. දැන් මේ කරගෙන යන්නේ අපේ පන්තියේ ළමයින්ට මේ කරගෙන යන්නේ කතන්දරේ කිව්වොත් දැන් උන්ටම කියලා තියෙනවා මේ දේවල් බලාගෙන මේවා බලාගෙන ඉවරයි දැන් අපි උත්තර ටික සාකච්ඡා කරගෙන යන්නේ. ඒ හින්දා ඔයාලට මේ තියරි පාර්ට් එක අහුවෙලා නැත්නම් වහාම මේකේ තියරි පාර්ට් එක අද රෑම බලන්න. මොකද්ද මේ ණයකර නිකුතුව කියන්නේ? මොකද්ද ණය මූල්‍යනේ කියන්නේ? මොකද්ද හිමිකාරකය කියන්නේ? මේ හැමදේම බලන්න. එහෙම නැතුව මේක කරන්න බෑ. ඔයා ගිය ක්ලාස් එක කොහොමද කමන්නේ? ඒ සර්ලා දුන්න ටියුට් ටික අරගෙන බලන්න. දැන් ටියුට් ටික තියෙනවා නම් වහාම මූල්‍ය කළමනාකරණය ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක ගන්න. මූල්‍ය කළමනාකරණය ගන්න, මානව සම්පත් කළමනාකරණය ගන්න, HRM එක ගන්න. දැන් තියෙනවා නම් ගන්න. මොකද දැන් මේවා තමයි සාකච්ඡා කරන්නේ. හුඟක් අයට අමාරු, හුඟක් අය අතාරින MCQ මෙන්න මේවා. ඒව ඔයාලා කළ යුතුයි. ඊට පස්සේ ඊගාව එක ඒක කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නාංක 38 රඳවාගත් ලාභ හිස්තැන අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගය. තමයි අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගය කියන්නේ ව්‍යාපාරයේ ඇතුලෙන් හොයා ගන්නා සල්ලි වලට. එකක් රඳවාගත් ලාභ. ඊට අමතරව මොනවද තියෙන්නේ? රඳවාගත් ලාභ වලට අමතරව නැත. සේවෙන් කරනවානේ. සේ කියලා ටිකක් වෙන් කරනවානේ. මුදල් ටිකක් වෙන් කරනවානේ. ඉතින් ඒ ටික ව්‍යාපාරයට පුළුවන් ව්‍යාපාරයේ වැඩවලට යොදා ගන්න. සේවෙන් කිරීම. සේවෙන් කිරීම. ඊගාවට තව එකක් තමා සේවෙන් කිරීම වලට අමතරව තව එකක් තමා ලියා ගන්න වත්කම් විකිණීම. ඉන්ෆාස් දැන් මම කියන එක හොඳට ක්ලියර්ද? ඇහෙනව නේද? අවුලක් නැහැ නේද? දැන් කියන එක ඉෂු මුකුත් නැහැ නේද? ඉෂුස් නැහැනේ. ක්ලියර්ලි ඇහෙනවනේ. හරි ඕකේ thank you. හරි. ඊගා ප්‍රශ්නය ඒවා අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග ලෙසත් ළමයි ඊට පස්සේ තියෙන බාහිර මූල්‍ය සම්පාදන මාර්ග ලියන්න. දැන් ඇතුලෙන් සල්ලි ගන්නවා නම් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ග, පිටින් ගන්නවා නම් බාහිර මූල්‍ය සම්පාදන මාර්ග. මේක මතක තියාගන්න ලේසි. අපි වුණත් ළමයි ණයක් ඕනි වුණාම සල්ලි ටිකක් ඕනි වුණාම බැංකුවෙන් සල්ලි ඉල්ල ගන්නවානේ. බාහිරින් පර්ස් එකෙන් ගන්නවා නම් අභ්‍යන්තර, පිටින් ගන්නවා නම් බාහිර. ලියා ගන්න උදාහරණ බාහිරින් සල්ලි ගන්න ඒවට උදාහරණ තමයි ලියන්න. මෙතන බැංකු ණය කියන එක දීලා තියෙනවා. තව එකක් ලියා ගන්න කොටස් නිකුතුව. ෂෙයාර්ස් ඉෂු කළත් බලන්න පිටින් සල්ලි හොයාගන්නනේ. ඊගාව එක දැන් මේක රෙකෝඩින් එක මම දෙන්නම්. මේ එතකොට කට්ටියට මේක බලන්න පුළුවන්. හරිද? ඔය සමහර ළමයින්ට කනෙක්ෂන් ඉෂුස් තියෙනවා කියන රත්නපුරේ ළමයින්ට වහිනවලු. එහෙනම් මේක මේ රෙකෝඩින් එක දෙන්නම් අදාළ අයට. එතකොට ඒ අයට වෙනම මම ඒක මේ ප්‍රයිවට් දෙන්නේ. ඔයාලගේ ඊමේල් වලට මම මේක ඇක්සස් හදලා දෙන්නම්. ඒතකොට බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ
තව එකක් තමයි ණයකර නිකුතුව. ණයකර නිකුතුව. ණයකර නිකුතුව මතකද අපි තියරි රිවිෂන් වල ඉගෙන ගත්තා. ණයකර නිකුතුව කියන්නේ මොකද්ද? ණයකර නිකුතුව කියන්නේ අභ්‍යන්තර නෙමේ බාහිර. සමාගමක් එයාලට ඕනි කරන කෙටි කාලීන ණය වගේ දේවල් ලබා ගැනීමට එයාලා නිකුත් කරනවානේ ණයකර වගේ දේවල්. හරිද? දැන් ළමයි මම මේ කියන හැම එකක්ම ඉක්මනට නෝට් ඩවුන් කරගන්න. දැන් අපි අපේ පන්තියේ විභාග අධි අනුමාන ප්‍රශ්න පත්‍ර 5ක් කරලා ඉවරයි. දන්නවනේ ඔය 5 ඇතුලේ තියෙනවා අනිවාර්යයෙන්ම මේ පාර A level exam එකේ අහන MCQ ප්‍රශ්න සහ essay questions ව්‍යුහගත රචනා ප්‍රශ්න. මම ඔයාලට ගිය සතියේ දුන්නා මේ පාර මැනේජ්මන්ට් වලින් අහන වැදගත්ම පොයින්ට් ටික. ඒක කොහෙන්ද හම්බුනේ අනම්මනම් අහන්න එපා. ඒ ටික තමයි අහන්නේ. ව්‍යාපාර කළමනාකරණය මෙහෙයුම් දුන්නා, අලෙවි දුන්නා. මූල්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය. අපි ඒ ටික සාකච්ඡා කරමු. ඔයාලා MCQ එක ලියලා ආවට පස්සේ ඊට පස්සේ අපි සාකච්ඡා කරලා ඒ ටිකත් බලලා අපි ලියන්න යම් ව්‍යුහගත රචනා පේපර් එක. එතකොට ඔයාලා MCQ පේපර් එක ලියලා ආපු දවසේ සිට අකණ්ඩව ඔන්ලයින් මම පන්ති කරනවා. දැන් අපේ පන්ති වල සම්බන්ධ නොවුණු ළමයි මෙතන ඉන්නවා නම් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගෙන අර ඉදිරි පන්ති වලට සම්බන්ධ වෙන්න. ඒවැ වැදගත්කම අපේ පන්ති වලට ආපු ළමයිගෙන් අහලා බලන්න විභාගේ ටාගට් කරගෙන ෆුල් පේපර්ස් 7ක් MCQ එකක් සහ essay questions 7ක් මේ පේපර්ස් 7ක් අපි කරගෙන ගියා. ඒකේ 5ක් ඉවරයි. අද 6 වෙනි එක දෙනවා. හරි ඊගාව එක 7 වෙනි එක දෙනවා. ඊට පස්සේ MCQ ටික ඉවර කරලා essay questions ටිකයි ඔක්කොම ටික ඉවර කරලා වැඩි ඉවර කරනවා. හරි අකණ්ඩව වැඩ ටිකක් කරගෙන යන ගමන් තියෙන්නේ කාට හරි පේපර්ස් අනම්මනම් ඕන නම් මාව කන්ටැක්ට් කරගෙන ඉල්ල ගන්න පුළුවන්. දැන් නෙමෙයි ක්ලාස් එක ඉවරුනාට පස්සේ. හරි ඊගාවට 39 ටාගට් පේපර්ස් අපි කළා, රිකැප් පේපර්ස් අපි කළා, හීට් බ්ලාස්ට් පේපර්ස් අපි කළා. බර ලොට් එකක් කරලා තියෙන්නේ. ඔයාලට තියෙන වැඩ පෙන්වන්න විතරයි. 39 ව්‍යාපාරයේ ජංගමවත්කම් හා ජංගම වගකීම් අතර පවත්නා සම්බන්ධතාවය මොන අනුපාතයේද? ද්‍රවශීලතා අනුපාත වලින් නිරූපණය වේ. 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 40 යම් කාලච්ඡේදයකදී ව්‍යාපාරයේ බාධ තොගේ නෙමෙයි ව්‍යාපාරයේ භාණ්ඩ තොගය. ව්‍යාපාරයේ භාණ්ඩ තොගය විකුණු බවට පත්වන ළමයි. පත්තර නෙමෙයි පත්වන වාර ගණන. ව්‍යාපාරයක තොගයක් තියෙනවා මේක වාර කිහිපයක් තුලදී විකුණු බවට පත් වෙනවා. ඒක පෙන්වන්නේ මොන අනුපාතයෙන්ද? තොග පිරිවැටුම් අනුපාතය. හොඳයි. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය හොර විදිහ දන්නවනේ. විකුණු භාණ්ඩවල පිරිවැය බෙදීම සාමාන්‍ය තොගේ නියමයි. විකුණු භාණ්ඩවල පිරිවැය බෙදීම සාමාන්‍ය තොගේ. සමහර ළමයිට වතුර වගේ මතකයි. හරිද? තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ විකුණු භාණ්ඩවල පිරිවැය කියන්නේ විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය ගණනය කරන්නේ කොහොමද? ආරම්භක තොගය ධන අවසන් තොගය බෙදීම 2. හරි මේ සූත්‍ර ඕනනම් ලියා ගන්න. තොග පිරිවැටුම් අනුපාතය තොගයක් විකුණුම් බවට පත්වන වාර ගණන. ඊට පස්සේ ඊගාව එක මේක මිස් කරගන්න එපා. පුළුවන් හැමෝම ලොග් වෙලා ඉන්න. ඔයාලගේ ඉස්කෝලේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. කිසි ප්‍රශ්නයක් නැත. මේකත් එක්ක ඉන්න. මේක මිස් කරගන්න එපා. මේක තමයි ඔයාලා තියෙන ලාස්ට් chance එක.
හුඟක් එවුන්ට මේ මූල්‍ය කළමනාකරණය මානව සම්පත් තොරතුරු පද්ධති ව්‍යාපාර සැලැස්මෙන් අහන MCQ පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. මෙතන තියෙනවා සියලුම MCQ ටික. හරිද? අපේ ළමයින්ට මම කියලා තියෙනවා මේ පාර මොකද්ද අපේ තුන්වෙනි පාඩමෙන් වැදගත් තැනකින් MCQ එකක් අහනවා. ඒක අනිවාර්යෙන් අහනවා. අනිවාර්යෙන් අහනවා. හරිද? තුන්වෙනි පාඩමේ රජහා ව්‍යාපාරවල එක පොයින්ට් එකකින් අහනවා. අනිවාර්යෙන් අහනවා ඒක. පොයින්ට් එකත් එක කියලා තියෙන්නේ. දෙවෙනි පාඩමේ මම කියලා තියෙන සමාජ වක්කීම් වලට වඩා මේ පාර ආචාර ධර්ම ටාගට් කරයි. හරිද? ආචාර ධර්ම වලින් ඇහුවොත් අහන පොයින්ට් එක කියලා තියෙනවා. කියලා තියෙන්නේ මතක නැහැ. ව්‍යවසායකත්වයෙන් අහනවා එක තැනකින්. හරිද? ඊට පස්සේ ඕම ගිහින් මැනේජ්මන්ට් වලට ආවට පස්සේ අහන තැන් ටික මම දුන්නා මේ ඒවා බලා ගන්න ඕන. දැන් අර තියෙනවනේ නිෂ්පාදන මොකද මේ කාර්ය කාණ්ඩ ප්‍රවාහ කියලා නිෂ්පාදන ක්‍රම. එතනින් මම කියලා දෙනවා මේ පාර අහන්න සම්භාවිතාවයේ තියෙන මෙන්න මේක. ඒක බලා ගන්න ඒකේ වාසි අවාසි බලා ගන්න කියලා වෙනම පොයින්ට් කරලා දීලා තියෙන්නේ. ඒ ටික අනිවාර්යෙන් බලා ගන්න ඕන. අනිවාර්යෙන් බලාගත යුතුමයි. ගන්න ඒක සුප්‍රිය එකක් ගන්න BS වලට ඉකෝන් අමාරුයි කියනවා, ඉකෝන් ලේසි කියනවා, ඉකෝන් වැඩක් නැහැ දැන්. ඊගාව එක තමයි BS වලට හොඳ එකක් ගන්න. මේ දෙන මේ කරන මේ බුක් එක ආයෙත් කරන්න ඕනි. අද නිදි මරාගෙන හරි කරන්න ඕනි. හරි. ඊට පස්සේ අපේ ඊගාව එක මූල්‍ය උපකරණවල කල්පිරීමේ කාලය අනුව මූල්‍ය වෙළඳපොළ මූල්‍ය උපකරණවල කල්පිරීමේ කාලය අනුව මූල්‍ය වෙළඳපොළේ කොටස් දෙකයි ළමයි. ඔයාලා දන්නවා කෙටි කාලීන මූල්‍ය උපකරණ හුවමාරු වන වෙළඳපොළට අපි කියනවා මොන වෙළඳපොළද? මුදල් වෙළඳපොළ. ලියාගන්න මුදල් වෙළඳපොළ. මුදල් වෙළඳපොළ. මනි මාකට් එක. මුදල් වෙළඳපොළ. මුදල් වෙළඳපොළ. මූල්‍ය වෙළඳපොළේ කොටස් දෙකක් තියෙනවා. මුදල් වෙළඳපොළයි අනිත් වෙළඳපොළ මොකක්ද? ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළ. කෙටි කාලීන මූල්‍ය උපකරණ හුමාරු වෙනවා නම් ළමයි මුදල්. දිගු කාලීන කියන්නේ කෙටි කාලීන නොවන අන් සියලුම මූල්‍ය උපකරණ, ඒ කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර, සාංගමික බැඳුම් කර වගේ දේවල් හුවමාරු වන වෙළඳපොළ ප්‍රාග්ධන. කෙටි කාලීන ඒවා භාණ්ඩාගාර බිල්පත්තික වාණිජ පත්‍රිකා වගේ දේවල් ඒවා හුවමාරු වන වෙළඳපොළ මුදල් වෙළඳපොළ. හරි? එතකොට මූල්‍ය වෙළඳපොළේ කොටස් දෙකයි, මුදල් වෙළඳපොළයි ප්‍රාග්ධන වෙළඳපොළයි. ඌව කටපාඩම් කරගන්න. ඊට පස්සේ මූල්‍ය උපකරණවල බිහිවීම අනුව වෙළඳපොළ කොටස් දෙකයි. එකක් ප්‍රාථමික වෙළඳපොළ අනිත් එක ද්විතීයක වෙළඳපොළ. හරි. primary market and secondary market එක. එතන මට කියන්න මූල්‍ය උපකරණ වල කල්පිරීමේ කාලය අනුව කොටස් දෙකයි මුදල් ප්‍රාග්ධන. ඊට පස්සේ මූල්‍ය උපකරණ වල බිහිවීම අනුව ප්‍රාථමික ද්විතීයක. හරි. 42 බැංකු අතර කෙටි කාලීන ණය ගැනීම හා ණය දීම තියව නෙමෙයි දීම. ණය දීම සිදුවන්නේ බැංකු අතර කෙටි කාලීන ණය ගැනීම හා ණය දීම. අපි ඕකට හඳුන්වන්නේ දැන් බැංකු අතර HNB බැංකුව කෙටි කාලීන ණයක් දෙනවා ළමයි ලංකා බැංකුවට. ලංකා බැංකුව කරන්නේ ඔය HNB එකෙන් ගත්ත ලෝන් එක වහාම දවසක් තුල බොහෝ විට දවසක් තුන ඕක පියවන්න ඕනේ. ගත්ත ණය ළමයි සැනින් පියවන්න ඕන. බැංකු අතර ණය ගැනීම ණය පියවීම සම්බන්ධ වන වෙළඳපොළට අපි කියනවානේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා. අන්තර් බැංකු මේ හරියට ලිව්වොත් පේනව නේද? අන්තර් බැංකු ඒක්ෂණ ඔව් ඒ බැංකු අතර ණය දීන්නේ. ඔව්
එතෙන්දී ඔය මේ තියෙන එක් දින ප්‍රතිපත්තිමේ පොලි අනුපාතික කියලා එකක් එහෙම තියෙනවා. දැන් අලුත් ඒවා ඔයාලා අපි උන් දන්නවනේ OPR කියලා එකක් එහෙම තියෙන්නේ. ඒ කියන්නේ නිත්‍ය තැන්පතු පාසුකම් අනුපාතිකය හා නිත්‍ය ණය පාසුකම් අනුපාතිකයේ දෙකම එකට එකතු කරලා හඳුනලා තියෙනවා එක් දින ප්‍රතිපත්තිමේ පොලි අනුපාතිකය. අවද? මොකද ආවේ? එක්සන් ණය ආවද? මරස. MCQ. ඒ කියන්නේ අන්තර් බැංකු ඒක්ෂන් ණය වෙළඳ පොළ. මේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොලේ හුවමාරු වන ණයවලට අපි කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය. දැන් මෙතන උත්තරේ බැංකු අතර කෙටි කාලීන ණය ගැනීම හා ණය දීම සිදුවන්නේ උත්තරේ තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොළ. ලියාගෙන අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොළ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොළ. තුලිනි මොකොන්දර මතක තියන්න දැන් ඉකෝන් වලත් ඕක ඇහුවලු ළමයි ඉකෝන් වලත් ඕක ඇහුවා කියන්නේ BS වලත් යම් මට්ටමින් මොකක් හරි එකක් දාන්න පුළුවන් ඕකෙන් හරි පේපර් එක දුන්නාම කලබල වෙන්න එපා පේපරේ හොඳට ප්‍රශ්න ටික කියවන්න ගිය පාර BS පේපර් යම් මට්ටමකින් ලේසි කියනවනේ එහෙම කියලා මේ පාර අමාරු කරනවා කියලා කියන්නේ පොඩක් පේපරේ ප්‍රැක්ටිකලි ප්‍රශ්න හයි ගිය පාර AI වලින් ගිය පාර AI වලින් ඇහුවා WWW ඇහුවා ඊට පස්සේ LAN WAN වලින් ප්‍රශ්න දාලා තිබ්බා VoIP වලින් දාලා තිබ්බා voice over internet protocol හරිද වගේ මොන හරි ටිකක් මේ අවුරුද්දේත් අපි ඉස්සරට කතා කරමුකෝ හරි ආන්ගේ ඊට පස්සේ වාණිජ බැංකුවල විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු වලට අදාළ වෙළඳපොළ ඒකට කියන්නේ දේශීය විදේශීය විනිමය වෙළඳපොළ දේශීය විදේශීය විනිමය වෙළඳපොළ දේශීය විදේශීය විනිමය වෙළඳපොළ දැන් විනිමය අනුපාතය කියන එක දන්නව නේද විනිමය අනුපාතය කියන්නේ මොකද්ද විනිමය අනුපාතය කියන්නේ විදේශීය මුදලක් දේශීය මුදලකින් නිරූපණය කරන එක නැත්නම් ඒක අනිත් පැත්තක් කියන්න පුළුවන් දේශීය මුදලක් විදේශීය මුදලකින් නිරූපණය කරන එක කිව්වත් හරි හරි දැන් එක ඩොලර් එකක් රුපියල් 303යි කියලා කියනවනේ ළමයි. يعني විදේශීය මුදලක් දේශීය මුදලෙන් නිරූපණය කරනවා. අපි මේකට කියනවා විදේශ විනිමය අනුපාතය. හරිද? තව එකක් දැන් මේ විදේශ විනිමය අනුපාතය එහෙම සම්බන්ධ වෙන්නේ අභ්‍යන්තර මිල ස්ථායීතාවයට නෙමෙයි බාහිර මිල ස්ථායීතාවයටනේ. ඒ කියන්නේ තුන්වෙනි පාඩමේ තියෙනවනේ රජයක ආර්ථික අරමුණු කියලා සෙට් එකක් පහක් තියෙනවනේ. මොනවාද? ආර්ථික වර්ධනය හා සංවර්ධනය පූර්ණ සේවා නියුක්තිය ඊට පස්සේ සාධාරණ ආදායම් ව්‍යාප්තිය ඊට පස්සේ මොනවාද යහපත් අන්තර්ජාතික වෙළඳාම ඊට පස්සේ ආර්ථික ස්ථායීතාවය ආර්ථික ස්ථායීතාවය කියන්නේ දේශීය හා විදේශීය වශයෙන් ආර්ථිකයේ යම් යම් ප්‍රශ්න වලට උරුත් දීමේ හැකියාවක් පවත්වා ගනිමින් ආර්ථිකයේ සමතුලිත විදිහට කිසිම උච්චාවචනයකින් තොරව පවත්වාගෙන යනවා කියන එකනේ. එතන අභ්‍යන්තර මිල ස්ථායීතාවය කියන්නේ මොකද්ද? පොදු මිල මට්ටම උද්දමනය උච්චාවචනයකින් තොරව පවත්වාගෙන යාම. දැන් එතන පොදු මිල මට්ටම වැඩි වෙනවා නම් උද්දමනයක් පොදු මිල මට්ටම අඩු වෙනවා නම් අවදමනයක්. කිසිම ඉෂුස් නැතුව ඒක මාර විදියට සෙටල් විදියට පවත්වාගෙන යනවා නම් අභ්‍යන්තර මිල ස්ථායීතාවය. අර විදේශ විනිමය අනුපාතයේ උච්චාවචනයකින් තොරව ස්ථාවර පවත්වාගෙන යනවා නම් බාහිර මිල ස්ථායීතාවය. හරි. ඔක තමයි ඊට අර අපි කතා කරපු මේ කතන්දරේ දැන් ගිය සතියේ. ඊපස්සේ ගිහින් දැන් ඔන්න රජය ෆිස්කල් ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. දැන් ඇත්තටම ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා නෙමෙයි ඔකට කියන්නේ. ඔකට කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. පොඩ්ඩක් මේවා අප්ඩේට් එකේ ඉන්න රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ ෆිස්කල් ප්‍රතිපත්තියට කියන තවත් නමක්. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා තමයි ඇත්තටම දැන් ෆිස්කල් ප්‍රතිපත්තියට කියන්නේ. මේ අප්ඩේට් ඒවා. එතකොට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේදී කියනවා හරිද 2025 දී 2025ට අදාළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ 2025 අයවැයි තියෙනවනේ. ඒක 2025 අයවැයිදී රජයේ වැඩි වශයෙන්ම ආදායම් ලැබුවේ හරි ආදායම් ලැබුවේ ආනයන තීරු බදු වලින්. ඒවාට මතකද ලංකාවේ රජයේ පිටරටින් වාහන ගෙන්වනේ.
පිටරි වාහන ගෙන්නනකොට වැඩිපුර ටැක්ස් එකක් ගෙවුවනේ. ඒ ටැක්ස් වලින් තමයි ළමයි 2025 වැඩිපුරම ඉන්කම් එකක් හදාගෙන තියෙන්නේ. හරිද? දැන් පොඩ්ඩක් මේවා ඔලුවට දාගන්න. දැන් ඉකෝන් ඉවරයිනේ. දැන් BS පේපරොත් හදලා ඉවරයි. හදලා දැන් බෙදන්න විතරනේ තියෙන්නේ. දැන් ඒතර ඊයේ පෙරේදා වුණ ඒවා ඉතින් පේපර් එකට දාන්න විදිහක් නැහැ. නමුත් පොඩ්ඩක් මේක ඔලුවේ තියන් ඉන්න. හරිද? ඔය 2024 එහෙමනම් වැඩිපුරම ආදායමක් ලැබෙන්නේ පුද්ගල ආදායම් බදු කියන සෙට් එකෙන් තමයි වැඩිපුරම ඉන්කම් එක රජයට ගත්තේ. හරිද? ඔව්. දැන් ආර්ථික වර්ධනය ටිකක් වැඩි වෙලා තියෙනවා. හරිද? ආර්ථිකය දර කියනවනේ දැන් මහා භාණ්ඩාගාරයේ දැන් සල්ලි වලින් පිරලා තියෙනවා කියනවනේ. හරිද? එහෙම කතන්දරයක් කියනවා දැන්. හොඳයි ඒක. පොඩ අප්ඩේට් එකකින් ඉන්න ඕවා ගැන. මොකද BS වල අප්ඩේට් ඒවා තමයි අහන්නේ. ඊට පස්සේ තොර දේශීය විදේශීය විනිමය වෙළඳපොළ ඊට පස්සේ 44 ලැයිස්තුගත ළමයි ලයිස්තුගත නෙමෙයි ලැයිස්තුගත සමාගම්හි කොටස් හුවමාරුව පරිපාලනය කරනු ලබන්නේ. ලැයිස්තුගත සමාගම් කියන්නේ කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වෙලා. කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වෙච්ච සමාගම් වල කොටස් හුවමාරුව පරිපාලනය කරන්නේ කවුද? ඔගේ ඇති උත්තරේ කියවුණා. මෙන්න සීමා සහිත කොළඹ ව්‍යාපාර CSA. සීමා සහිත කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කියන්නේ කොටස් හුවමාරුවම තමයි. උනන් ලියාගෙන වරහන් ඇතුලේ CSE. ඔයාලගේ යාළුවෝ තව ඉන්නවනම් ළමයි ජොයින් කරගන්න. මොකද මේ කවුරු වුණත් කමන්නේ මේ වැඩෙන් ගොඩ යනවනේ. ඒකයි වෙන්න ඕන. අහිංසක ළමයි ගේමක් ගහගන්න ලොකු මනාවක් තියෙන ළමයි ගේමක් ගහගන්න ළමයි. අදාළ නැහැ කොහෙද පන්ති ගියානම් මනම්. ඔයා ගේමක් ගහගන්න. ඒකයි මේක මේ හැමෝටම මම මේ දෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්න මම එහෙම කාටවත් දාන්නේ නැහැ. මුත් ඔයාලට යම් දෙයක් කරගන්න ඕනේ නේ. ගේමක් ගහමු වෙයින්ද. ඔව් සෆ්රාන් හරි. කොළඹ කොටස් සුවමාරුව කියලා ලිව්වත් හරි මේ ලියනකොට හරියම ලියන්න සීමා සහිත. මොකද කොළඹ කොටස් සුවමාරුව නැත්නම් කොළඹ ව්‍යාපාර වස්තු සුවමාරුව කියන්නේ අපේ සීමිත සමාගමක් නේ. ඒතර අපි සීමා සහිත කියන වචනයත් එක්කමයි ලියන්න ඕනේ. දැන් අපි එහෙම හරියට උත්තර ලියුවොත් පේපර් එක බලන අපේ පැනල් එකේ ඉන්න අය දන්නවා අපි මේ BS දන්නවා කියලා. අර හරියට උත්තර ලියමු සීමා සහිත කියලා දාලම ලියමු. හරි. ඊට පස්සේ කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කරන සමාගම් හිස්තැනක් හා හිස්තැනක් යන පුවරු දෙක යටතේ ලේඛනගත කරයි. තමයි ඔය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරන සමාගම් වල නම් පුවරු දෙකක දානවා, බෝඩ් දෙකක දානවා. ඒ බෝඩ් දෙක මොනවද? එකක් ඒක තමයි ලොකුම හොඳම බෝඩ් එක. ඉස්කෝලේ වුණත් ලොකුම හෝල් එකට මොකද්ද කියන්නේ? ගෆූර් හෝල් නෙමෙයි බං. මොකද්ද? මේන් හෝල් නේ. එතන පුවරු වල ලොකුම අර සාමාන්‍ය හොඳ කම්පැනි වල නම් දාන බෝඩ් එක ප්‍රධාන පුවරුව. කියන ප්‍රධාන පුවරුව. ප්‍රධාන පුවරුව. අනිත් පුවරුව තිරිසවි පුවරුව. තිරිසවි පුවරුව. ප්‍රධාන පුවරුව දිරිසවි පුවරුව. සාමාන්‍ය ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩි සමාගම් වල නම දාන්නේ ප්‍රධාන පුවරුව. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අඩු සමාගම් වල නම දාන්නේ දිරිසවි පුවරුව. ඒ කොළඹ කොටස් සුවමාරුවේ නැත්නම් කොළඹ කොටස් වෙළඳපොලේ තියෙන නීති රීති උල්ලංඝනය කරපු ඒ කියන්නේ කොළඹ කොටස් සුවමාරුව විසින් පනවපු නීති රීති වලට පටහැනිව කටයුතු කරන සමාගම් වල නම් දාන්නේ කඩකල පුවරුව. කඩකල පුවරුවේ. ඒ කියන්නේ අර බ්ලැක් ලිස්ට් එක කඩකල පුවරුව. ඔකට කියනවා වොච් ලිස්ට් පුවරුව. වොච් ලිස්ට් පුවරුව.
watch list. ඒ කියන්නේ සාමාන්‍ය කොළඹ කොටස් සුවමාරුවේ නීති රීති උල්ලංඝනය කළ කොළඹ කොටස් සුවමාරුවේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියට පටහැනිව කටයුතු කරපු සමාගම් වල නම් දාන්නේ මෙන්න මේකේ. සරලව ගොත් අර කියන දේ අහන්නේ නැති උන්ගේ නම් ලියන්නේ මෙන්න මේකේ. කඩකල පුරු. කොහොමරි මතක තියාගන්න ළමයි ඔන්න ඕවා. දැන් අන්තිම මොහොතනේ මහ ලොකුට තියරි පාඩම් කරන්න යන්න එපා. ටියුට් මැරගෙන එහෙම ඕනේ නැහැ. ඔයා මේ දැන් MCQ ටික කරගෙන යන්න. අවුරුදු 5කවත් MCQ ටික කරන්න හෙට. කරන්න පැය දෙක කරන්න. හරි. ඊට පස්සේ ඊගාව එක. භාණ්ඩාගාර බිල්පත් හිස්තැනක් හා හිස්තැනක් රජයේ ණය සුරකුම්පත් තෙවර්ගයකි. රජයේ ණය සුරකුම්පත් තෙවර්ගයයි. භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. භාණ්ඩාගාර බැඳුම් කර ඊගාව එක. treasury bills ඊට පස්සේ treasury bonds භාණ්ඩාගාර බැඳුම් කර. ඊගාව එක රුපියල් සුරකුම්පත් රුපියල් සුරකුම්පත් මේවා අලුත් දේවල්. රුපියල් සුරකුම්පත්. ඊට පස්සේ කොළඹ කොටස් සුවමාරුව තුළ සීමිත පොදු සමාගම මගින් නෙමෙයි එක කපා ගන්න මගින් නෙමෙයි සමාගම හිස්තැනක් හෝ හිස්තැනක් මගින් ලැයිස්තුගත විය හැක. කියන්නේ කොළඹ කොටස් සුවමාරුවේ සීමිත පොදු සමාගමක් ලැයිස්තුගත වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. එතනින් දෙකක් ලියපුවම හරි. පළවෙනි තමයි මූලික ප්‍රසිද්ධ නිකුතුව මගින්. මූලික ප්‍රසිද්ධ නිකුතුව මගින්. මූලික ප්‍රසිද්ධ නිකුතුව මගින්. ඊගාව එක හඳුන්වා දීමක් මගින්. ඒ කියන්නේ සීමා සහිත පොදු සමාගමක් ප්‍රථම වතාවට හඳුන්වා දෙනකොටම කොළඹ කොටස් සුවමාරුව හරහා කොටස් නිකුත් කරනවා නම් ඒක හඳුන්වා දීම. එහෙම නැත්නම් හඳුන්වා දීලා ඊට පස්සේ ෆස්ට් ටයිම් කොළඹ කොටස් සුවමාරුව හරහා කොටස් නිකුත් කරනවා නම් ඒක අපි කියනවා මේ මූලික නිකුතුව, මූලික ප්‍රසිද්ධ නිකුතුව. ඊගාව එක තව එකක් තියෙනවා විකුණුම් අර්පණයක් මගින්. ලියාගෙන අන්න ඒක විකුණුම් අර්පණයක් මගින්. විකුණුම් අර්පණයක් මගින්. විකුණුම් අර්පණයක් මගින්. අර්පණයක් කියන්නේ යෝජනාවන්නේ. විකුණුම් අර්පණයක් මගින්. විකුණුම් අර්පණයක් මගින්. හරි. ඊගාවට ඒකක භාරයක නැත්නම් ඒකක භාරයක් හිස්තැනක් හා හිස්තැනක් යන ප්‍රධාන පාර්ශ්ව තුනකින් සමන්විතව වෙන පාර්ශ්ව තුනම ලියන්න ඕනේ. ඒකක භාරයක ඉන්නේ කවුද? ලියන්නේ ඒකක භාරකරු. ඒකක භාරකරු. ඊට පස්සේ ඉන්නේ කවුද? අරමුදල් කළමනාකරන සමාගම. එතනම ගමවත් දාලා ලියන්න අරමුදල් කළමනාකරන සමාගම. අරමුදල් කළමනාකරන සමාගම. අරමුදල් කළමනාකරන සමාගම. ඊට පස්සේ හා ඒකක හිමියන්. ඒකක හිමියන්. ඒකක හිමියන්. ඒකක හිමියන්. හරි. දැන් මේකත් එක්ක ඉන්න ඕනේ මේකේ මේ ලොග් අවුට් වෙන අනම්මනම් වෙලා ඊට පස්සේ රෙකෝඩින් ඉල්ල ගන්න එපා තේරුමක් නැහැ. හරි. අන්ති කිසිම තේරුමක් නැහැ ඒක. මේකත් එක්ක ඉන්න. ඊට පස්සේ සෙසු සම්පත් වලින් මානව සම්පත වෙන්කොට දැක්විය හැකි ප්‍රධාන කාර්ය. කාර්ය කියනවට වඩා උතන කාරණය කියලා හැදෙන්න ඕනේ. කාර්ය කිව්වත් කාර්යයට වඩා කාරණේ කියලා හදාගන්න. සෙසු සම්පත් වලින් මානව සම්පත වෙන්කොට දැක්විය හැකි ප්‍රධාන කාරණේ. මොකද්ද? ලයිව් නේද මිනිස්සු? සජීවී සම්පතක් වීම. සජීවී සම්පතක් වීම.
50 කිසියම් කාල පරිච්ඡේදයක් තුල වූ සේවක යෙදවුම් හා නිමවුම් අතර ඇති සම්බන්ධතාවය මේ බලන්න සේවක යෙදවුම් හා නිමවුම් අතර යෙදවුම් හා නිමවුම් අතර සේවක අමතක කරන්න යෙදවුම් හා නිමවුම් අතර තියෙන සම්බන්ධය මොකක්ද ප්‍රොඩක්ටිවිටි මොකක්ද ඵලදායීතාවය යෙදවුම් හා නිමවුම් අතර තියෙන සම්බන්ධය ඵලදායීතාවය සේවක යෙදවුම් හා නිමවුම් අතර තියෙන සම්බන්ධතාවය එහෙනම් මොන ඵලදායීතාවයද සේවක ඵලදායීතාවය නැත්නම් ශ්‍රම ඵලදායීතාවය කියන සේවක ඵලදායීතාවය සේවක ඵලදායීතාවය නැත්නම් ශ්‍රම ඵලදායීතාවය ඊගාවට 51 රැකියාවේ කාර්යයන් හා වගකීම් ස්ථනක් ලැයිස්තුගත කෙරෙන අතර රැකියාව දරන පුද්ගලයාට තිබිය යුතු දැනුම කුසලතා හැකියාවන් ලැයිස්තුගත කෙරේ. ළමයි රැකියාවේ කාර්යයන් හා වගකීම් ලැයිස්තුගත කරන්නේ මොකේද? සාමාන්‍යයෙන් රැකියාව කරන පුද්ගලයා පිළිබඳව විස්තර ඇතුළත් වෙන්නේ මොකේද? මොකද්ද රැකියාව පිළිබඳ විස්තර කරන්න වෙනම එකක් තියෙනවා. රැකියාව කරන පුද්ගලයා විස්තර කරන්න මේ පුද්ගලයාට තියෙන්න ඕනි සුදුසුකම් විස්තර කරන්න වෙනම එකක් තියෙනවා. හරිද? මෙහෙම කොලයක් තියෙනවා නම් කොලේ හරිද? කොලයක් තියෙනවා නම් මේක උම දෙකට බෙදනවා. හරිද? වගේම ලීෆ්ලට් එක. එහා පැත්තේ තියෙන අර මූල්‍ය කළමනාකරණේ ටාගට් මේ පාර අහන ඒවා නේ. මූල්‍ය කළමනාකරණේ මේ පාර අහන ටික තමයි එහා පැත්තේ තියෙන. ස්ක්‍රීන්ෂොට් එකක් ඕන ගහ ගන්න කවුරු හරි ඕන. මේ පාර මූල්‍ය කළමනාකරණේ අහන ඒවා. මේ තියෙන. හරි. මේ පාර අහනවා කියලා අපි ටාගට් කරලා තියෙනවා පොයින්ට් 25ක්. හරි. ඒක දෙනවා ඉස්සරහට හරිද? ඒ දෙන්නේ ඉතින් නිකම්ම නෙමෙයි අහන තැනත් එක්කම මොකක්ද අහන්නේ ප්‍රශ්නෙත් ඔක්කොම එක්ක සහ ඒ රිවිෂන් ටික ආයි මතක් කරලා මේ දැන් මෙහෙම කොලයක් තියෙනවා. හරි කොලයක් තියෙනවා ඔන්නෝම ඒ කොලේ මේ උඩ ටික තියෙනවා රැකියාව පිළිබඳ විස්තර කරලා. රැකියාව පිළිබඳ විස්තර කරලා තියෙනවා නම් ඒක රැකියාව විස්තරය. පහලින් තියෙනවා රැකියාව කරන්න ඕන පුද්ගලයාට තියෙන්න ඕනේ සුදුසුකම් මෙන්න මේවා කියලා පහලින් තියෙනවා. රැකියාව විස්තර කරලා තියෙනවා රැකියාව විස්තරය රැකියාව කරන්න ඕනේ පුද්ගලයාට තියෙන්න ඕනේ සුදුසුකම් මේ ටික දාලා තියෙනවා නම් ඒ ටික එක්ස්ප්ලেইন කරලා තියෙනවා නම් පහලින් ඒක රැකියාව පිරිවිතරය. රැකියාව විස්තරය හා රැකියාව පිරිවිතරය කියන්නේ යන්නේ ඒකයි. එතකොට මෙතන රැකියාවේ කාර්යයන් වගකීම් ලැයිස්තුගත කරන්නේ රැකියාව විස්තරයේ ලියන්න රැකියාව විස්තරයේ රැකියාව විස්තරයේ ඊගාව ස්ථන රැකියාව පිරිවිතරයේ රැකියාව පිරිවිතරයේ හරි යම් ප්‍රශ්නාංක 52කට සංවිධානයේ ඉලක්ක සපුරා ගැනීමට අදාළ රැකියාව ඉටු කිරීමට ඉතාමත් යෝග්‍ය සේවකයන් නිසි කලට හා වේලාවට ලබා ගැනීම සෙට් වෙනම සේවකයෝ හරිම වෙලාවට බඳව ගන්නවා නම් උර ගන්නවා නම් පියකට කියනවා මානව සම්පත් සැලසුම් කරණය. ලියන්න මානව සම්පත් සැලසුම් කරණය. මානව සම්පත් සැලසුම් කරණය. වැඩක් කරන්න ආයතනයේ ටාගට් වලට යන්න සෙට් වෙනම කට්ටිය අපි ගන්නවනම් හරිම වෙලාවට හරිම උන් ගන්නවනම් මානව සම්පත් සැලසුම් කරණය. 53 ආයතනයක රැකියාවක් සඳහා අයදුම්කරුවන් සොයා ගැනීම හා උනන්දුවක් ඇති කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය. බලන්න ආයතනයක මේක ඉතාම මේ ප්‍රශ්නයක්. ආයතනයක රැකියාවක් සඳහා අයදුම්කරුවන් සොයා ගැනීම හා උනන්දුවක් ඇති කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය. පුළුවන් නම් දාමු උත්තරේ. දැම්මුත් BS වලට A. දාමු උත්තරේ.
chat එකට දාන්න බලන්න උත්තරේ. ප්‍රශ්නාංක 53. ගාමු බලන්න උත්තර ටික. මට ප්‍රයිවට් එවන්න උත්තර ආන්සර්ස්. වැරදුනාට කමන්නේ. අපිට තව දවසක් තියෙනවනේ හදාගන්න. දැන් ටියුට් පෙල්ල එහෙම බලන්න බෑ ගෑල් ළමයි. කෝ උත්තර දාලා තියෙනවා. යස් දාලා තියෙනවා. මොකද්ද? බඳවා ගැනීම කියලා දාලා තියෙනවා. තෝරා ගැනීමලු. උත්තරේ ආකර්ෂණය. හොඳයි. උත්තරේ ආකර්ෂණය. උත්තරේ ආකර්ෂණය. හරි. ඊට පස්සේ 54 එකම රැකියාවක එක් පුද්ගලයෙකු රඳවා තබා නොගෙන විවිධ රැකියාවන් අතර මාරු කරමින් සේවය දීම. එකම රැකියාවක පුද්ගලයෙක් තියාගන්න නැතුව විවිධ රැකියාවන් අතර මාරු කරනවා. දවස් උදාහරණයක් අපි ගත්තොත් ඔයා බැංක් එකක වැඩ කරන්න ගියොත් ඔයා එක දවසක් ඔයාව දානවා ළමයි ඉස්සරහා accounts open කරන්න. ඊට පස්සේ ඔයාව දානවා loan section එකට. ඊට පස්සේ ඔයාව දානවා අපි ගත්තොත් මැනේජර්ට සපෝට් කරන්න සපෝටිව් කෙනෙක් විදිහට දානවා. එහෙම එක එක තැන් වලට මාරු කරනවා. මෙතන ඉන්න එක අතෙන්ට දාන ඔහොම භ්‍රමණය කරනවා. ඔකට කියනවා රැකියා භ්‍රමණය. ලියගන්න. රැකියා භ්‍රමණය. රැකියා භ්‍රමණය. එක එක පැත්තට කරකවනවා. හරි. වන අතර රැකියාවට ඇති බලතල හා වගකීම් ප්‍රමාණය වැඩි කිරීම මගින් රැකියා නිර්මාණය කිරීම. කියන්නේ තියෙන ජොබ් එකට තවත් බලතල වගකීම් දෙනවා. අර නිකන් කෙට්ටුවට ඉන්න ළමෙක්ට හොඳට කණ්ඩ බොණ්ඩ දෙනවා වගේ. ඒතර ඌ පෝෂණය වෙනවනේ. ජොබ් එකක් එහෙම පෝෂණය වෙනවා නම් අපි කියනවා රැකියා පෝෂණය. රැකියා පෝෂණය. රැකියා පෝෂණය. රැකියා පෝෂණය. ලෙසද මෙතෙක් පැවති රැකියාවකට නව කාර්යයන් එක්කොට රැකියාවේ කාර්යපතය පුළුල් කිරීම. තිබ්බ ජොබ් එකට තවත් කරපු වැඩේට අමතරව තවත් වැඩ ඔයාට දෙනවා. අල්ල ඔයාගේ කාර්යය කරපු වැඩ ටික පුළුල් කරනවා. පොඩි වැඩක් කර ඒකට තව වැඩ දෙනවා. හරි. වැඩ ගොඩාක් කරන්න තියෙනවනේ. ඒකට කියනවා රැකියා විස්තරණය. රැකියා විස්තරණය. රැකියා විස්තරණය. රැකියා විස්තරණය. ලෙසද සේවකයන් කිහිප දෙනෙකු එකතු වී කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකි වෙන පරිදි රැකියාව නිර්මාණය කිරීම. කණ්ඩායම් ගත කිරීම. කණ්ඩායම් ගත කිරීම. ගෲපයක් විදිහට එකට එකතු වෙලා කරන්න පුළුවන් ජොබ් එකක් හඳුන්වා දෙනවා. හරිද? ඔය WNS කියලා එහෙම කම්පැනි තියෙන ඒ කම්පැනි වල එහෙම සමහර ගෲප් විදිහට තමයි කට්ටිය වැඩ කරන්නේ. ඒකේ ආතල් එකක් තියෙනවා ඉතින්. ඒකට අපි කියනවා මොකද කණ්ඩායම් ගත කිරීම. ගෲප් කරනවා. ඔයාලත් ගෲප් කරන්නේ ඉස්කෝලේ අසයින්මන්ට් වලට එහෙම. ඊට පස්සේ වයිවා වලට ප්‍රසන්ටේෂන් වලට 55 කිසියම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවාගත් සේවකයෙකු ගත කළ යුතු පුහුණු කාලය. මොකද ඒකට කියන්නේ? ආධුනික කාලය. ආධුනික කාලය. ලියාගමු. ආධුනික කාලය. ආධුනික කාලය. හරි. ඊට පස්සේ ඇබෑර්තු වූ රැකියාවකට තෝරාගත් සේවකයෙකු පත් කිරීමේ ක්‍රියාවලිය. වේකන්සි එකට සේවකයෙක් තෝරගත්තා. ඊට පස්සේ ඒ තෝරගන්නකොට කොහොමද ඒව තෝරගන්නේ? ඔය සම්මුඛ පරීක්ෂණ දීලා අරව කරලා මේව කරලා එක එක පරීක්ෂණ දීලා තෝරගන්නේ. සමස්ත ක්‍රියාවලියට අපි කියනවා බඳවා ගැනීම.
බඳවා ගැනීම. බඳවා ගැනීම. පනස්සත පුහුණුව ප්‍රශ්නේ කලබල වෙන්න එපා. සඳහා වන අතර සංවර්ධනය සඳහාය. පුහුණුව තියෙන්නේ කාටද? පුහුණුව තියෙන්නේ සේවකයන්ට තමයි. මොන සේවකයන්ට? මැනේජර්ස්ලාටද නැත්නම් නන් මැනේජර්ස් කියන්නේ මැනේජර්ලා නොවන කළමනාකරන නොවන සේවකයන්ටද? කළමනාකරන නොවන සේවකයන්. උත්තරේ කළමනාකරන නොවන සේවකයන්. ළමයි ලියා ගන්න. කළමනාකරන නොවන සේවකයන්. පුහුණුව කෙටි කාලීනයි, සංවර්ධනය දිගු කාලීනයි. පුහුණුව සාමාන්‍යයෙන් මෙතන උත්තරේ එන්න ඕන කළමනාකරන නොවන සේවකයන් සඳහා වන අතර සංවර්ධනය කළමනාකරන සේවකයන්. මැනේජ්මන්ට් ට්‍රේනින් ඉන්න අයට එහෙම තමයි තියෙන සංවර්ධනය. පුහුණුව දෙන්නේ මැනේජ්මන්ට් ට්‍රේනින් අයට නෙමෙයි. 58 උසස් කිරීමේදී භාවිතා කරන විධිපත් නිර්ණායක දෙකක්. උසස් වීමක් දෙනකොට මොනවද බලන්නේ සාමාන්‍යයෙන්? ජේෂ්ඨත්වය බලනවා. ඊට අමතරව දක්ෂතාවයේ කුසලතාවයේ උසස් වීමක් නේද? පළපුරුද්ද වගේ දේවලුත් බලනවා. කියන්නේ ජේෂ්ඨත්වය ඊට පස්සේ පළපුරුද්ද ලීරක් තව එකක් ලියාගෙන දක්ෂතාවය කියලා. දක්ෂතාවය. ටැලන්ටඩ්ද? යාට වැඩක් දුන්නොත් හරියට කරගන්න පුළුවන්ද? හරිද? කොහොමද එයාගේ කේපබිලිටි එක හැමදේම බලනවා. මූලාශ්‍ර අණුව ස්තනක් හා ස්තනක් වශයෙන් ද ස්වභාවය අණුව ස්තනක් හා ස්තනක් වශයෙන් ද තොරතුරු වර්ග කර හැකියි. ළමයි මූලාශ්‍රය අණුව මූලාශ්‍රය කියන්නේ අභ්‍යන්තර හා බාහිර. අභ්‍යන්තරව ගන්න තොරතුරු වලට අපි කියනවා අභ්‍යන්තර මූලාශ්‍රයෙන් හොයාගත්ත තොරතුරු. ව්‍යාපාරයකට ව්‍යාපාරය ඇතුලෙන් තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම පිටිනුත් තොරතුරු හොයාගන්න පුළුවන්. ඒවා බාහිර. මූලාශ්‍රය අනුව කොටස් දෙකයි ලියන අභ්‍යන්තර හා බාහිර. අභ්‍යන්තර හා බාහිර. අභ්‍යන්තර හා බාහිර. ඊට පස්සේ ස්වභාවය අනුව කොටස් දෙකයි. ස්වභාවය අනුව ගත්තොත් සමහර ඒවා ගණන් කරන්න පුළුවන්, සමහර ඒවා ගණන් කරන්න බෑ. ගණන් කරන්න පුළුවන් නම් මොනවාද? ප්‍රමාණාත්මකද ගුණාත්මකද? ගණන් කරන්න පුළුවන් නම් ප්‍රමාණාත්මකද ගුණාත්මකද? ප්‍රමාණාත්මක. ගණන් කරන්න බැරි නම් ගුණාත්මක. බලන්න මේ වගේ MCQ කලින් සෙට් වෙලා නැතුව ඇති. අලුතෙන් එතන ඉන්න ළමයි මේ ටික කරන්න ආය. හරි. තේරුම් ගත හැකි හා ප්‍රයෝජනවත් ලෙස සකස් කරන ලද දත්ත ප්‍රයෝජනවත් විදියට තේරුම් ගන්න පුළුවන් විදියට දත්ත හැදුවොත් ඒවට කියන්නේ මොනවද කියලාද? දත්ත වල අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඉන්ෆර්මේෂන් තොරතුරු. IT. හරි තොරතුරු. එයාගෙන තොරතුරු. data එකතු වෙලා තමයි ඉන්ෆර්මේෂන් හැදෙන්නේ. හරි. 61. තොරතුරු පද්ධතිය තුල සැකසීමේ කාර්ය සඳහා දත් එකතු කිරීම. දැන් තොරතුරු පද්ධතියක දත්තනේ ළමයි යෙදුම් නේද? නිමෙවුම් මොනවාද? ඉන්ෆර්මේෂන්. එතකොට දත්ත වලට අපි කියනවා ආදාන. ලියන පළවෙනි ස්තන ආදාන ඉන්පුට් එක. තොරතුරු පද්ධතියක ඉන්පුට් එක තමයි දත්ත. අවුට්පුට් එක මොනවාද? ලෙසත් සකස් කළ තොරතුරු අදාළ පාර්ශවයට ලබා දීම ප්‍රතිදාන. අවුට්පුට් එක. ප්‍රතිදාන. ලියගන්න. ප්‍රතිදාන. අවුට්පුට් එක. මේ data input එක ඊට පස්සේ information output එක. හරි. ඊට පස්සේ ඊගා ප්‍රශ්නේ දැනුම් කාර්ය පද්ධති KWS දැනුම් කාර්ය පද්ධති තියෙන කාටද?
මේවා තමයි හුඟක් අය මිස් කරන ඒවා. දැනුම්කාර්ය පද්ධති. දැනුම්කාර්ය පද්ධති තියෙන්නේ මොන වගේ අයටද? හ්ම් දැනුම් කාර්ය පද්ධතිය උදාගන්නේ දැනුම් මට්ටමේ සේවකයන්. එතකොට ඒවා අපි කියනවා දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතියක් කියලා. දැනුම් කාර්ය පද්ධති ස්තනක් එතන ලියාගන්න දැනුම්. දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතියක් වන අතර ඉංජිනේරුවරුන් ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි මොන සේවකයන්ද එයාලට කියන්නේ? එයාලා බේස් වෙලා ඉන්නේ නොලෙජ් එක මත. එතකොට එයාලට කියන්නේ දත්ත සේවකයන්ද දැනුම් සේවකයන්ද? දැනුම් සේවකයන්. නියමයි. දැනුම් සේවකයන්. දැනුම් සේවකයන්. දත්ත සේවකයන් නෙමෙයි. එයාලගේ නොලෙජ් එකකින් එයාලා වැඩ කරන්නේ දැනුම් සේවකයන්. එයාලා මුදල් උපයන්න ප්‍රධාන වශයෙන් යූස් කරන්නේ භාවිතා කරන්නේ එයාලගේ නොලෙජ් එක. හරි. ඊට පස්සේ විධායක උපකාරක පද්ධති එක්සිකියුටිව් එක එක්සිකියුටිව් සපෝට් සිස්ටම් ESS විධායක උපකාරක පද්ධති ESS මොන මට්ටමේ තොරතුරු පද්ධතියක්ද? විධායක උපකාරක පද්ධති. විධායක උපකාරක පද්ධති කියන්නේ ළමයි සාමාන්‍යයෙන් විධායක කියන්නේ ආයතනයක ඉහළම ලෙවල් එකේ ඉන්නේ උන්නේ. ඉහළම ලෙවල් එකේ ඉන්නේ උන්ටනේ එහෙනම් ඔය ඉන්ෆර්මේෂන් මොකද මේ තොරතුරු පද්ධතිය ඕනි වෙන්නේ. ඉන්ෆර්මේෂන් සිස්ටම් එක. ඒතර විධායක තොරතුරු පද්ධතිය ඕනි වෙන්නේ ආයතනයක ඉහළම ඉන්නේ උන්ටනේ. ආයතනයක ඉහළම ඉන්න කළමනාකරුවන්ට කියනවා අග්‍ර කළමනාකරුවන්. අග්‍ර කළමනාකරුවන්ට ඕනි වන තොරතුරු පද්ධතියට අපි කියනවා උපක්‍රමීය තොරතුරු පද්ධතිය. පළවෙනි ස්ථාන ලියන උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධතියක් වන අතර භාවිතා කරනු කවුද භාවිතා කරන්නේ? අග්‍ර කළමනාකරුවන්. টপ ලෙවල් මැනේජර්ස්ලා තමයි භාවිතා කරන්නේ. අග්‍ර කළමනාකරුවන්. මේ අස්සේ එක්කෙනෙක් දාලා තිනවා ඉකෝන් පේපර් එකේ ෆස්ට් පේපර් එකට 50න් 47යි. සෙකන්ඩ් පේපර් එකට උපරිම ලිව්වා. ඒ ඉකෝන් පේපර් එකේ ෆස්ට් පේපර් එකේ මොකද්ද ක්වෙස්චන් නම්බර් 14 වල 14 පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? 14 ඇවිල්ලා අර මොකද්ද මේ මාත් දැක්කා. 14 මොකද්ද අවුලක් නෑ ඉතින් නේද? උපරිම මිල සමුතුලිත මිලට වඩා උපරිම මිල පහළ වෙන්න එපා නේද? ඒකේ ගිල තියෙන්නේ සමුතුලිත මිලට වඩා උපරිම මිල ඉහළයි. එහෙම එකක් තිබ්බ නේද? හරිද? අවුලක් නෑ ඉතින් කල්පනා කරලා බලලා ගන්න ඕනේ ඒවා. හොඳයි ඉතින් 47ක් විතර තියෙනවා කියන්නේ නේද? විදේශ සානාධාරද නැත්නම් තනියමද? හරි. හොඳයි. ඊගාව එක දැන් ඉකෝන් වලට ලකුණු වැඩි අඩුයි කියලා හිතන්න එපා ළමයි. මම දැක්ක කවුද එක්කෙනෙක් කියලා තියෙනවා මේ පාර මේ මොකද්ද? ඒක දෙන්නේ ලකුණු 53ෙන්ද කොහෙද කියලා. හරිද? එහෙනම් පට්ටපල් බොරු. එහෙම දාලා තිබ්බ YouTube එකේ. ඒක දෙන්නේ ලකුණු 53ෙන්. හ්ම්? ඊ කිව්වට දෙන්නේ 75න් තමයි හැම අවුරුද්දකම කොහොම කියනවා. අපේ සැරෙත් කිව්වා ඒක දෙන්නේ ලකුණු 65න් වගේ කියලා. බොරු කතන්දර. ඒ හිත හැදෙන්න කියන්නේ. මොකද හෙට අනිත් එක්සෑම් එක තියෙනවනේ. බොරු කතන්දර. අපිව රවට්ටනවා. හරි ඊට පස්සේ 64 ඇනවුම් ලබා ගැනීම හා යන්ත්‍ර පාලනය යන කාර්යයන් අයත් වන්නේ. මට කියන්නේ ඇනවුම් ලබා ගැනීම යන්ත්‍ර පාලනය අදාළ වෙන්නේ නිෂ්පාදනයේටද මෙහෙ අලෙවි වලටද මූල්‍ය වලටද මානව සම්පත් වලටද පර්යේෂණ සංවර්ධනයේද? යන්ත්‍ර ඕනි වෙන්නේ. යන්ත්‍ර මැෂින්ස් ඕනි වෙන්නේ. නිෂ්පාදන ඇනවුම් ලබා ගැනීමෙත් නිෂ්පාදනයේනේ ඕඩර්ස් වලටනේ. ඕඩර් එකක් ඕඩර් වලින් කරන්නේ ඕඩර් එක අරගෙන මොන හරි නිෂ්පාදනයක් නිෂ්පාදිතයක් හදන එකනේ. ඒතර මෙතන ඇනවුම් ලබා ගැනීම හා යන්ත්‍ර පාලනය යන කාර්යයන් අයත් වන්නේ මොන මට්ටමේ තොරතුරු පද්ධතිය වලද? නිෂ්පාදන නැත්නම් අපි ඔකට කියන්නේ මෙහෙයුම් මට්ටමේ. උත්තරේ ලියා ගන්න මෙහෙයුම් මට්ටමේ. මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධතිය. මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධතිය. 65 මානව සම්පත් සැලසුම්කරණය හා ප්‍රාග්ධන ආයෝජන විශ්ලේෂණය යන කාර්යයන් අයත් වන්නේ
මානව සම්පත් සැලසුම් කරණය හා ප්‍රාග්ධන ආයෝජන විශ්ලේෂණය. ඒවා එන්නේ ළමයි උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති වලට. උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති. උපක්‍රමික මට්ටමේ උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති. ඊගාවට දැන් මේ පේපර් නැති ළමයි මේ ඔන්ලයින් එකට ආපු ළමයි මේව ස්ක්‍රීන්ෂොට් වගේක් ගහගන්න. ඉතින් කමක් නැහැ. ඉතින් පේපර් එක නම් ළමයි මේ ෂෙයා කරන්න බෑ. මොකද මේකේ ඉතින් දේපල අයිති තියෙන මටනේ. ඒතර මේක ෂෙයා කරන්න බෑ. ඔයාට ඉස්සරහට අපි ඔය සෙකන්ඩ් පේපර් එකට කරන වැඩ ටිකක් තියෙනවා. ඒතර පේපර්ස් ටිකක් තියෙනවා. ඒ ටික ගන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. මම ඔයා කැමති නම් ඒ සිස්ටම් එකට ඔයාට ඒ ටික දැනගන්න ඕන නම් මට පර්සනලි මැසේජ් එකක් දාන්න සර් මේ ඉස්සරහට කරන පේපර්ස් නම් මම ගන්නෙ කොහොමද කියලා. මම ඒක ඔයාට ඊට පස්සේ ඒක ගන්න ඕන විදිය කියන්නම්. ඊපස්සේ ඔයාට පුළුවන් මේ වැඩ ටික කරගන්න. මේක නම් ළමයි මේ ඒක බලාගෙන ස්ක්‍රීන්ෂොට් හරි මොනවා හරි ගහ ගන්න මේක. පේපර් එක ෂෙයා කරන්න බෑ මොකද පිටු ගානක පිටු කීයද පිටු 9ක ලොකු ටියුට් එකක් වගේ එකක් මේක. හරිද? මේක මේ සල්ලි වලට මේ ඔන්ලයින් පන්තිරේ එන ළමයින්ට දෙන ටියුට් එකක්. ඔයාලට මේ අපි මේ දෙන්නේ කවුරු හරි කි ගොඩ යන්න දෙපෑ. හුඟක් උන්ට කෙලවිලානේ තියෙන්නේ දැන්. නේද? කෙලවෙන එක උපරිමයටම කෙලවිලා තියෙන්නේ සමහර උන්ට මේ ඒ හින්දාම සමහර ගෑල් ළමයි එහෙම වස බීලා ජීවිතේ නැති කරගෙන තියෙනවා. ඊයේ පෙරේදා නින්දෙන් මරුණා කිව්වට ඒක සියදිවි නසා ගැනීමක් කියලා එහෙම කියනවනේ. සියදිවි නසා ගැනීමක්. නෑ මොන හරි බීලා. එතකොට මේ මේ විභාගයක් ඉඳලා සියදිවි නසා ගන්න ඕනේ. ආතල් එකේ මේක ලියලා එන්න. හරි. ඊගාක බලමු. හරි. පාට අර වැඩේ මේ දැනගන්න ඕනි නම් මට පර්සනලි මැසේජ් එකක් දාලා කියන්න. මොකද මම දන්නවා එතන සමහර ළමයි ඉන්න ලොකු උනන්දුවක් තියෙන උන් කොහොම හරි කරලා BS වලත් ඒකක් ගන්න ලොකු උනන්දුවක් තියෙන උන් ඉන්නවනේ. ඒ ගන්න ඕනි විදිහ මම කියන්නම්. කලින් අපි කරපු පේපර්ස් ටික උනත් ඔයාලට ගන්න පුළුවන්. දැන්ටම කරලා තියෙන්නේ අධි අනුමාන නෙමෙයි අධි අනුමාන. හරි පේපර්ස් පහම ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මට මැසේජ් එකක් දාලා කියන්න. මේක ඉවරුනාට පස්සේ ඕන දේ අපි දෙන්නම්. තව MCQ 600ක බුක් එකක් තියෙනවා. හරි. ඒක මම දැම්මනේ ඔයාලට. ගෲප් එකේ නේද? MCQ 600ක බුක් එක අර මේ ලෙසන් වයිස් දුන්නේ. ෂෙයා කරන්න. මම දාන්න. මට මැසේජ් එකක් දාන්නකො මම දාන්න. ඒක හිට කරමු. ඒක හිට කරාම MCQ 600ක් තියෙනවා. එක ගන්නත් පුළුවන්. ආන්සර්ස් එක්කම ලෙසන් වයිස් හරි සම්පූර්ණ පාඩම් 18ටම. ඔය දැන් මේ විභාගෙට සති දෙකක විතර කලින් මේ වැඩ ගොඩක් දීලා මේ ආතල් එකේ MCQ 100ක් මේ කරන්නේ. හරි. එහෙනම් මේ තියෙනවා ඉතින් කාට හරි ඕනි නම් මට මැසේජ් එකක් දාලා කියන්න. මම විතර ගන්න ඕනි විදිය ඔයාලට කියන්නම්. ගන්න. ඒට අනිද්දා එක්සෑම් ලියන ළමයිනේ කොහෙන් හරි වැඩේ කරගන්න. ඔයාට ප්‍රතිඵලය ලැබුණොත් ඒක ඔයාට. හරි. ඊගාවට දොර මේක මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති 65. මානව සම්පත් සැලසුම් කරණය හා ප්‍රාග්ධන ආයෝජන විශ්ලේෂණය යන කාර්යයන් අයත් වන්නේ උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති. උත්තරේ 65ට උපක්‍රමික. ලියවද? 66 දැන් තියෙන්නේ. එකම ගොඩනැගිල්ලක හෝ කුඩා භූගෝලීය ප්‍රදේශයක පෞද්ගලික පරිගණක හා කාර්ය ස්ථාන රැහන් සහිත හෝ රැහන් රහිත තාක්ෂණය මගින් සම්බන්ධ වේ. එකම ගොඩනැගිල්ලක කුඩා භූගෝලීය ප්‍රදේශයක රැහන් සහිත හෝ රැහන් රහිතව පරිගණක පෞද්ගලික පරිගණකයකින් සම්බන්ධ වෙනවා නම් ඒක මොකද්ද? ප්‍රාදේශීය ක්ෂේත්‍ර ජාල. ප්‍රාදේශීය ක්ෂේත්‍ර ජාල. local area network. මොකද කියන්නේ? ඉංග්‍රීසියෙන් LAN LAN local area network LAN ක්ෂේත්‍ර ජාල. තොරතුරු පද්ධති පාඩමේ මම දුන්නා මේ බලා ගන්න ඕනි තැන්. ඒක විතරක් බලන්න. ඉතින් LAN දුන්නා. අනික WAN. WAN කියන්නේ මොකක්ද? wide area network. සිංහල තේරුම
වයිට් කියන්නේ මොකද්ද? පුළුල් ක්ෂේත්‍ර ජාල. තොරතුරු පද්ධති පාඩම ළමයි කවුරු හරි මෙතන අලුතෙන් ඉන්නවා නම් කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවා නම් ඔක නැහිගෙන පාඩම් කරන්න එපා. ඔක පාඩම් කරන්න ඕනේ වැදගත් පොයින්ට් ටිකක් තියෙනවා. හරිද? ඒකත් ඔයාලට මොනවාද පොයින්ට් ටික මොනවාද උනි බලා ගන්න ඕනි නම් මම විස්තර වුණා. මම මෙසේජ් එකක් දාලා තියන්න. අද නම් මෙසේජ් දෙමුට රිප්ලයි කරන්න වෙලාවක් නැහැ. පන්ති විරෝ රැ වෙනවා. යනකොට 4-5 විතර වෙනවා. මත් පොඩි නැප් එකක් දාගෙන නැගිටිනකොට 8 විතර වෙයි හිට. මට මෙසේජ් එකක් දාලා තියන්න මම කියන්නම් මේව බලා ගන්න ඕනි කියලා. මුළු පාඩම්ම බලා ගන්න ඕනේ නැහැ. ව්‍යාපාර මොකද අපේ මේ සැලසුම ඔක්කොම බලන්න ඕනේ නැහැ. බලන්න ඕනි පොයින්ට් ටිකක් තියෙනවා. ওই පොයින්ට් ටික බලා ගන්න. හරි. ඊට පස්සේ විශාල පරාසයක් තුළ පරිගණක රාශියක් හා කාර්යස්ථාන රාශියක් දුරකථන පද්ධතියක් හෝ සැටලයිට් මගින් සම්බන්ධ කිරීම පුළුල් ක්ෂේත්‍ර ජාල wide area network පුළුල් ක්ෂේත්‍ර ජාල ලියාගෙන WAN WAN wide area network. හරි ඊට පස්සේ ජාලයක පද්ධතියක එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය අනුව ඔය අහන්නේ මොනවා ගැනද? හරි පරිගණක ජාල ගැනනේ අහන්නේ. එතකොට මතකද පරිගණකයක් සම්බන්ධ වී ඇති ආකාරය අනුව ජාල කිහිපයක් තියෙනවා. මොනවාද? බස් ජාල, තරු ජාල, රුක් ජාල, ශාක ජාල, අනිත් එක මුදු ජාල. ලියන්න පළවෙනි එක බස් ජාල. ඒනේ එකම වයර් එකක පරිගණක කීපයක් නේ. වයර් එකට එක වයර් එකකට ඩැමේජ් එකක් වුණොත් පරිගණක ඔක්කොම ඩවුන්. ඊට පස්සේ මුද්දු ජාල මුද්දක් විදියට වටේටනේ මුදු ජාල. ඊට පස්සේ තරු ජාල ඊට පස්සේ ශාක ජාල නැත්නම් ඒකට කියනවා රුක් ජාල. හරි ශාක ජාල නැත්නම් රුක් ජාල. හැට සංවිධානයකට භාවිතා කිරීමට අවශ්‍ය දත්ත විධිමත් තර්කානුකූල ආකාරයට ගබඩා කළ විට එය නැත සංවිධානයකට භාවිතා කිරීමට අවශ්‍ය දත්ත විධිමත් තර්කානුකූල ආකාරයට ගබඩා කළ විට ඒකට කියනවා ඩේටාබේස් කියන්නේ මොකද සිංහලෙන්? දත්ත පදනම ඩේටාබේස් එකක් කියන්නේ ළමයින්ගේ නම්බර්ස් ටිකක් අරගෙන අපි වෙනම මේක සේව් කරලා තියාගෙන ඉන්නවා ඩේටාබේස් එකක් කියලා කියනවා. ඩේටාබේස් එක ඇයි ඒක තියන් ඉන්නේ? ඒක තියන් ඉන්නේ හරිද? ගබඩා කරන් ඉන්නේ අපේ වැඩවලට. ඩේටාබේස් එක. ඩේටාබේස් මෙන්න අලුත් ඒවා හොඳේ. ඩේටාබේස් වල සිංහලෙන් කියන්නේ දත්ත පදනම. ඊගා ප්‍රශ්නය. රූප ශබ්ද ලිපි ලේඛන හඬ වචන සජීවකරණ රූප යනාදී විවිධ මාධ්‍ය දෙකක් හෝ වැඩි ගණනක් පරිගණක භාවිතයෙන් ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සලසන තාක්ෂණය. ඕකට කියන්නේ මල්ටිමීඩියා බහුමාධ්‍ය මල්ටිමීඩියා. ඇත්ත පරිගණකයේ පාලනය සඳහා පවතින මෘදුකාංග මොනවාද? පරිගණකයේ පාලනය. ඒ කියන්නේ පරිගණකයේ පාලනය කියන්නේ සිස්ටම් එක පාලනය කරන්න තියෙන සොෆ්ට්වෙයාර්. මොන සොෆ්ට්වෙයාර්ද? සිස්ටම් සොෆ්ට්වෙයාර්. ඒ කියන්නේ පද්ධති මෘදුකාංග.
පද්ධති මෘදුකාංග. ලෙසද පරිගණක මගින් දත්ත සැකසීමේ ක්‍රියාවලිය පාලනය කිරීමට සහාය වීම සඳහා උපයෝගී කරගන්නා මෘදුකාංග වල අපි කියනවා භාවිත මෘදුකාංග. user software භාවිත මෘදුකාංග. භාවිත මෘදුකාංග. භාවිත මෘදුකාංග. භාවිත භාවිත මෘදුකාංග 71. ව්‍යාපාර සැලැස්මක් අධ්‍යයනය කළ යුතුද යන්න තීරණය කළ හැක්කේ උත්තරේ තමයි විධායක සාරාංශය. විධායක සාරාංශය. එක්සිකියුටිව් සමරි විධායක සාරාංශය මගිනි. 72. ආයතනයේ නිෂ්පාදිත පිළිබඳ ව්‍යාපාර සැලැස්මක මොකෙද තියෙන්නේ? බිස්නස් ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද සිංහලෙන් කියන්නේ? ව්‍යාපාර විස්තරය. ව්‍යාපාර විස්තරය. ලියාගෙන ව්‍යාපාර විස්තරය මගින් දැනගත හැකිය. දැන් මේ තියරි පාර්ට් මතක් කිරිල්ලක් නැහැ. කෙලින්ම උත්තර ටික කියාගෙන යන්නේ. මොකද මේ උත්තර ටික බලා ගන්න තියරි පාර්ට් එක පාඩම් කරන ගමන් තියරි කියලා මහලුකුටම පාඩම් කරන්න යන්න එපා. මේ අදාළ වචන ටික මේ උත්තර ටික තියෙන තියරි පාර්ට් එක පටපට ගාලා බලා ගන්න. හරි. 73 මෙතන ඉඳන් තියෙන්නේ අපිට උත්තර ටික ලියන්න. ගාණක් තියෙන්නේ. නිදිමතයන්ට හදමුද ගාණ? හදමු. දරලාභය රුපියල් 50000කි. විකුණුම් 1,50,000කි. වියදම් 20000කි. සාමාන්‍ය තොගේ රුපියල් 30000කි. මෙම ව්‍යාපාරයේ සුද්ධ ලාභ අනුපාතය ගණනය කරන්න. මට සුද්ධ ලාභ අනුපාතය ගණනය කරලා කියන්න. සුද්ධ ලාභ අනුපාතය ගන්න හැම වෙලේම සුද්ධ ලාභ අනුපාතය, දල ලාභ අනුපාතය වගේ දේවල් ගන්නකොට උඩට දාන්නේ ගන්න එක. සුද්ධ ලාභ අනුපාතය ගණනය කරනවනම් උඩ දාන්නේ සුද්ධ ලාභය. බෙදීම විකුණුම් වැඩි කිරීම 100. උත්තරේ ගන්න. උත්තරේ ගන්න මෙන්න මෙහෙමයි ළමයි. සුද්ධ ලාභ අනුපාතය හොයන්න තියෙන්නේ. එතකොට සුද්ධ ලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100 අනුපාතයක්නේ ගන්න තියෙන්නේ නේද? එහෙනම් 100ටනේ විකුණුම් කීයද? විකුණුම් 1,50,000යි. සුද්ධ ලාභය කීයද? දල ලාභය 50,000යිනේ. දල ලාභයෙන් වියදම් අඩු කරාට පස්සේ සුද්ධ ලාභය එනවා 10,000යි. 100ට ගණනය කරහන් ලක්ෂ 3යි 30,000යි ලක්ෂ 3යි 30යි ලක්ෂ 30 වෙදීම 1,50,000 කියන්නේ 120යි. percentage එක 20. හරි. 74 සමාගමක වාර්ෂික විකුණුම් මිලියන 20කි. අන්න එකත් හදන්න ගාණක් තියෙනවා. විකුණුම් මිලියන 20යි. 20 මිලියන්. විකුණුම් මිලියන 20යි. يعني 20.6යි. විකුණුම් භාණ්ඩවල පිරිවැය මිලියන 10යි. විකුණුම් පිරිවැය මිලියන 10යි. සාමාන්‍ය තොගේ මිලියන 2යි. අපෙන් අහන්නේ තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය ගණනය කරන්නේ විකුණුම් පිරිවැය බෙදීම මොන තොගේද? සාමාන්‍ය තොගය. විකුණුම් පිරිවැය කීයද? මිලියන 10යිනේ. 2යි 3යි 4යි 5යි 6යි. සාමාන්‍ය තොගේ මිලියන 2යි. 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. තොග පිරිවැය අනුපාතය 5යිද? නිකම් 5යි නෙමෙයි ලියන්න ඕනි වාර 5යි. වාර 5යි. වාර 5යි. හැට නවය ඉඳන් 72 දක්වා උත්තර කියන්න කියලා තියෙනවා.
69ට එන්නේ ලියා ගන්න බහුමාධ්‍ය 70 පද්ධති මෘදුකාංග 69 බහුමාධ්‍ය 70 පද්ධති මෘදුකාංග භාවිත මෘදුකාංග ඉක්මනට ලියා ගන්න 69ට බහුමාධ්‍ය 70ට පද්ධති මෘදුකාංග භාවිත මෘදුකාංග 71ට විදායක සාරාංශය 71ට විදායක සාරාංශය ඊට පස්සේ 72 ව්‍යාපාර විස්තරය දැන් ඉතින් නිදිමතයි කියලා එහෙම නිදා ගන්න යන්න එපා මේ ටික කරලම නිදා ගන්න නැත්නම් ඇහැරලා ඉන්න අපරාධයක් නැත්නම් මේ ප්‍රශ්නවල තියෙන ප්‍රශ්න මේ පාර එළවෙ එක්සෑම් එක එනවා ඒ නිසා මේ බය නැතුව කියන්නේ හොඳට පාඩම් කරන්න මේ ටික හොඳට බලන්න ප්‍රශ්න 100ම ඔය ආයි කරන්න ඕනි දෙපාරක් තුන් පාරක් 75 මුදල් වෙළඳපොලේ භාවිතා වන මූල්‍ය උපකරණ තුනක් දැන් මුදල් වෙළඳපොල කියන්නේ මොකක්ද මූල්‍ය වෙළඳපොලේ කොටස් දෙකයිනේ මුදල් වෙළඳපොලයි ප්‍රාග්ධන වෙළඳපොලයි මුදල් වෙළඳපොල කියන්නේ කෙටි කාලීන මූල්‍ය උපකරණ හුමාරුවන වෙළඳපොල කෙටි කාලීන මූල්‍ය උපකරණ මොනවාද භාණ්ඩාගාර බිල්පත් කියන භාණ්ඩාගාර බිල්පත් එකක් තියෙනවා මොන පත්‍රිකාද වාණිජ පත්‍රිකා තව ගලියන තැන්පතු සහතික ප්‍රාග්ධන රජයක් කෙටි කාලීන ණය ලබා ගැනීමට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා රජයක් දිගු කාලීන ණය ලබා ගැනීමට භාණ්ඩාගාර තැන්පතු සහතික ඊගා ප්‍රශ්නය ප්‍රාග්ධන ප්‍රශ්න වලට ලියලා පොත් ඉවරයි ඉස්සෙල්ලාම පන්ති පටන් ගත්තේ මෙතනමයි අලගේ පන්ති ඉස්සෙල්ලාම පටන් ගත්තේ මෙතන මෙතනට ආවනේ ඉන්තියුන ඉවර කරන්නෙත් මෙතනින් හරි ඊට පස්සේ කීයද 76 නේ ප්‍රාග්ධන වෙළඳපොලේ හුවමාරු වන ප්‍රධාන මූල්‍ය උපකරණ ඒකට ලියමු අර භාණ්ඩාගාර බැදුම් කර තව එකක් සාංගමික බැඳුම් කර සාංගමික බැඳුම් කර තව එකක් ලියා ගන්න සාමාන්‍ය කොටස් හා වර්ණීය කොටස් හරි ඊගා ප්‍රශ්නය 77 කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන් 6ක් ඔන්නෝක අහන්න පුළුවන් ප්‍රධාන පාර්ශව 4ක් වගේ කවුද ඉස්සල්ලාම ඉන්නවා ෂෙයා බ්‍රෝකර්ස්ලා ඒ කියන්නේ කොටස් තරවුකාර ආයතන නැත්නම් කොටස් තරවුකාර සමාගම් නේ තරවුකාර ආයතන කියලා ලියන්න තරවුකාර ආයතන ඊට පස්සේ ලැයිස්තුගත සමාගම් ඊට පස්සේ ආයෝජකයන් ඊට පස්සේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඊගාව එක මධ්‍යම තැන්පතු පද්ධතිය වරහන් ඇතුලේ පෞද් කියන්නේ පෞද්ගලික අනාන්වාන සමාගම මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ Central Depository System CDS කියන්නේ හරි
ඊගා තව එකක් ලියා ගන්න බාරකාර බැංකු බාරකාර බැංකු බාරකාර බැංකු බාරකාර බැංකු හරි ඊගාවිත ඊගාවට තියෙනවා මෙහෙම කතන්දරයක් පවත්නා සමාගමක් පවත්වානේ පවත්නා සමාගමක් සිය නිකුත් නොකළ කොටස් ප්‍රාග්ධනයක් යම් ප්‍රමාණයකින් වෙළඳපොළට නිකුත් කිරීම හැඳින්විය හැක්කේ නිකුත් නොකළ කොටස් ප්‍රාග්ධනයක් යම් ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීම නිකුත් නොකළ කොටස් ටිකක් ආයෙත් වෙළඳපොළට නිකුත් කරනවා නම් ඒකට අපි කියනවා නමක් පරිණත ප්‍රසිද්ධ නිකුතුව පරිණත ප්‍රසිද්ධ නිකුතුව පරිණත ප්‍රසිද්ධ නිකුතුව 79 සමාගමක් විසින් එම සමාගමේ වර්තමාන කොටස් හිමියන්ට කිසියම් අනුපාතයකට නැවතත් කොටස් ලබා දීම හඳුන්වන්නේ. එතන බලන්න මේ සමාගමක් එම සමාගමේ වර්තමාන කොටස් හිමියන්ට ඒ කියන්නේ දැනටමත් කොටස් ගත්ත අයට කිසියම් අනුපාතයකට නැවතත් කොටස් ලබා දෙනවා. ඒකට කියනවා හිමිකම් නිකුතුව. හිමිකම් නිකුතුව. දැනටම කොටස් තියෙන උන්ට තවත් කොටස් දෙනවා. ඒක දෙන්නේ සල්ලි වලට හිමිකම් නිකුතුව වෙන්නේ සල්ලි වලට. තව එකක් තියෙනවා ප්‍රසාද නිකුතුව. ඒක ඇවිල්ලා සල්ලි වලට නෙමෙයි ඒක. එහෙම දෙයක් නෙමෙයි සල්ලි වලට නොවන වැඩක්. මේක සල්ලි වලට වෙන වැඩක්. හිමිකම් නිකුතුව මතක තියාගන්න සල්ලි වලට වෙන්නේ. ප්‍රසාද නිකුතුව එහෙම නෙමෙයි. 80 ජයග්‍රාහී ප්‍රශ්නාංක 80. කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු අධීක්ෂණය හා විධිමත් කිරීමේ බලය පැවරී ඇත්තේ කවර ආයතනයකටද? ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව ලියා ගන්න. ඔන්න ඕක අහන්න පුළුවන්. ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. ඊගාව එක ඒකක භාරයකට ආවේනික විශේෂ ලක්ෂණ දෙකක්. ඒකක භාරයක තියෙනවා ළමයි කලබක්. ඒකට කියනවා මොන කලබද? ආයෝජන කලබක්. හරි. ලියන්න ඉස්සලා මෙහෙම ලියන්න ආයෝජකයන්ගෙන් එකතු කරගත් මුදල් ආයෝජකයන්ගෙන් එකතු කරගත් මුදල් සංචිතයක් වීම එකතු කරගත් මුදල් සංචිතයක් වීම ඊගාව එක එකතු කරගත් මුදල් ආයෝජන කලඹක යෙදවීම ආයෝජන කලඹක යෙදවීම ඊගාව එක නම් ටිකක් නෝමල් ප්‍රශ්නයක්. මානව සම්පතට ආවේනික වූ ලක්ෂණ ඉක්ොන් වෙබ් එකේ තිබ්බද? මොකක්ද තිබ්බේ? සසඳන්නද? කොහොමද ඔය මේ ඉකෝන් වල මානව සම්පත් මානව ප්‍රාග්ධනය ගැන නිතරම අහනවා. ලිව්වද? හරි. ඉකෝන් එක ලේසි නේ සෙකන්ඩ් පේපර් එක ලේසි දවුලක් නැද්ද? සෙකන්ඩ් පේපර් එක ඉකෝන් වල ක්ලාසස් වල අන්තිමට දුන්න පේපර්ස් නෙමෙයි දාවේ. ඔයාලගේ ක්ලාසස් වල දුන්න අන්තිම පේපර්ස් තියෙනවානේ. ඒ වගේ දාවේ. ඒ වගේම කවුද සර් ක්ලාස් එක? නේද? සර් ක්ලාස් යනවද?
අය ඒ ක්ලාසස් වල දුන්න පේපර් එකට සමාන වේදයක් කියලා දෙනවා. සැප් අනිත් සබ්ජෙක්ට් වල දිය BS වල. හරි. දැන් කතා කරගෙන හිටියේ එහෙම තියෙනවා ඉතින්. ක්ලාසස් වල දීපු පේපර්ස් වල සමාන පේපර්ස් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ පාර A level ඉකෝඩ්. දැන් මේ නුගේ කොට ඉන්නවා ප්‍රබල ඉකෝන් ගුරුවරයෙක් ඒසර්ගේ ක්ලාසස් වල දුන්න පේපර්ස් වලට සමාන පේපර්ස් ඇවිල්ලා තියෙනවා. අන්තිමට දුන්න පේපර් එකට සමාන පේපරයක් තමයි ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඒක හොඳයි ළමයින්ට ඒක. ඒ රත්නපුරේ ළමයින්ත් ඉන්නවනේ නේද? හරි. 80 මොකද 80යි සර් කියන්නේ මොකද්ද? කොළඹ සොළඳපුල කටයුතු අධීක්ෂණය විධිමත් කිරීමේ බලය පැවරිය ඇත්තේ කාර ආයතනයකට උත්තර තමා ශ්‍රී ලංකා සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාව 81 ඒකක භාරයකට ආවේනික ලක්ෂණ විශේෂ ලක්ෂණ දෙකක් කියන පළවෙනි එක ආයෝජකයන්ගෙන් එකතු කරගත් මුදල් සංචිතයක් වීමෙන් එකතු කරගත් මුදල් ආයෝජන කළඹක යෙදවීම මානව සම්පත ආවේනික ලක්ෂණ ලියන පළවෙනි එක සජීවී බව සජීවී මාර ලයිව් සජීවී බව ඒගාවේ කාලයත් සමග පුහුණුව හා පළපුරුද්ද නිසා අගේ වැඩිවීම කාලයත් එක්ක ට්‍රේනින් වෙනකොට ඩිවලොප් වෙනකොට ඒ මානව සම්පතේ වැලියු එක වැඩි වෙනවා ළමයි. ඊගාව එක සංවිධාන වීමට ඇති හැකියාව ගෲප් එකක් වෙන්න පුළුවන් ටීම් එකක් වෙන්න පුළුවන් සංවිධාන වීමට ඇති හැකියාව. ඊගාවේ තමයි මිනිසුන්ගේ හැසිරීම අපිට හිතා ගන්න බෑනේ. යන්නේ චර්යාව සංකීර්ණ වීම. හරි. සූ 3 අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග 3ක්. අභ්‍යන්තර ආකර්ෂණ මාර්ග කියන ව්‍යාපාරය ඇතුළෙන් ආකර්ෂණය කරගන්න භාවිතා කරන ක්‍රම 3ක්. ලියන පළවෙනි එක රැකියා දැන්වීම ඊගාව එක කුසලතා ලේඛන ඊගාව එක අනුප්‍රාප්තික සැලසුම් ඕනිම කම්පැනි එකක තියෙනවා සේවකයන්ගේ දක්ෂතා කුසලතා අධ්‍යාපනික දැනුම දාපු වෙනම ෆයිල්. හිතන්නකෝ දැන් ඉන්න මැනේජර් හොඳටම এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්. දැන් ඌ එතනින් අයින් වුණොත් ඊගාවට සෙට් වෙන්නේ ඊගාවට ඒ වගේ ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්. එහෙම අර අදාළ කෙනා තමයි ඊගාවට පත් කරන්නේ. මොකද මේ අදාළ පුද්ගලයා පිළිබඳව වෙන වෙනම ලිපි කරන පවත්වාගෙන යනවානේ. වර්තම අපි කියන්නේ අනුප්‍රාප්තික සැලසුම් කියලා එහෙම. ඊට පස්සේ 84 සේවකයාගෙන් අපේක්ෂා කළ මට්ටමට කාර්ය සාධනය සිදුවන්නේද නැද්ද යන්න ඇගීම හරි. මෙම ප්‍රකාශයෙන් කියවෙන මානව සම්පත් කළමනාකරණයේ කාර්යය ඒ කියන්නේ කාර්යඵල ඇගීම කියලා කියන්නේ. ඒක ලියන කාර්යඵල ඇගීම. 85 සේවක සුබ සාධනය සඳහා ලබා දිය හැකි පහසුකම් 4. සේවක සුබ සාධනයට ගන්න පුළුවන් පහසුකම් මොනවාද? සේවකයන්ගේ සුබ සාධනය ඇති කරන්න මොනවද දෙන පහසුකම්? හිතලා වුණත් ලියන්න පුළුවන්.
ඔව්. ඊට අමතරව ඊට පළවෙනි එක වෛද්‍ය පහසුකම්. පහසුකම් ලියන්න ඕනි වෛද්‍ය පහසුකම්. වෛද්‍ය පහසුකම් ඊට පස්සේ ආපන ශාලා පහසුකම්. ආපන ශාලා පහසුකම්. ඊට පස්සේ ප්‍රවාහන පහසුකම්. වාහන පහසුකම්. ඊට පස්සේ අවමංගල්‍යාධාර පහසුකම්. අවමංගල්‍යාධාර පහසුකම්. අවමංගල්‍යාධාර පහසුකම්. අවමංගල්‍යාධාර පහසුකම්. ඊගාව එක ඊගාව එකේ කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. යම් කාලයක් තුල සේවකයන් ආයතනයෙන් ඉවත්ව යාමේ ශීඝ්‍රතාවය හඳුන්වන්නේ කවරනමකින්ද? ඉවත් වෙනවනම් වැඩ ගන්නේ ඉවත් වෙනවා. පටගාල ඉවත් වෙනවා. මාර විදියට ඉවත් වෙනවා. ඒකට කියන්නේ සේවක ප්‍රවාසිතාවයේද ශ්‍රම පිරිවැටුමද? සේවක ප්‍රවාසිතාවය කියන්නේ ජොබ් එකට යනවා වැඩ කරන්න නැතුව ඉන්නවා. නැත්තම් අයින් වෙලා නැහැ. වැඩට යන දින ගන්න අඩුයි. අපි ඉස්කෝලේ යනවා. හරි. ශ්‍රම පිරිවැටුම කියන්නේ සේවය අත්හැරලා යනවා. ඒතකොට මෙතන උත්තරේ වෙන්නේ ශ්‍රම පිරිවැටුම. ශ්‍රම පිරිවැටුම. 87 ශ්‍රමික සම්බන්ධතා ක්‍රමයක ප්‍රධාන පාර්ශව. ශ්‍රමික සම්බන්ධතා කියන්නේ සේවකයන් අතර සේවකයන් වෘත්තීය සමිති සමග සේවකයන් සමිතිවල නියෝජිතයන් සමග ඔයගේ කට්ටියත් එක්ක ඇති කරගන්නා සම්බන්ධතානේ. ප්‍රධාන පාර්ශව තුන ලියන්න. සේවකයන් හා වෘත්තීය සමිති නියෝජිතයන්. සේවකයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් කමා සේව්‍යයා ඇලිරක් ඔහුගේ නියෝජිතයන් 88 තියෙනවා මෙන්න එහෙම. වැඩ වර්ජන වලට අමතරව සේවකයන්ට ගත හැකි වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග තුනක්. වැඩ වර්ජන වලට අමතරව සේවකයන්ට ගන්න පුළුවන් තවත් වෘත්තීය ක්‍රියාමාර්ග මොනවාද? අකුරට වැඩ කිරීම ලියන්න. එහෙමයි. අකුරට වැඩ කිරීම. තව මොනවද? සෙමින් වැඩ කිරීම. හිමින් වැඩ කරනවා. තව පිකට් කරනවා. අන්න හරි විවේක කාලය තුරට බෝඩ් එකේ මුස්සගෙන මනම් කරන්නේ. හරි දැනුම් ඊට පස්සේ නෑ 89 හොඳ තොරතුරකට ආවේනික ගුණාංග. ඔව් පළවෙනි එක අදාළ බව ලියන්න. අදාළ බව. දෙවෙනි එක නිශ්චිත බව. මේ වගේ උත්තර දෙනවා නම් හරි. අදාළ බව, නිශ්චිත බව. තව සරල බව. පහසුවෙන් තේරුම් ගත හැකි බව. ප්‍රශ්නාංක 90. දැනුම් සේවකයන් දෙදෙනෙකු කවුද? ඉංජිනේරුවරුන්, තව ගෘහ නිර්මාණ ශිල්පීන් ඒ වගේ අය ගන්න පුළුවන්. 91 ග්‍රැෆික් නිර්මාණය හා පරිගණක වැඩසටහන් සැකසීම යන කාර්යයන් අයත් වන්නේ කවර මට්ටමේ තොරතුරු පද්ධතියකට? දැන් ග්‍රැෆික් ඩිසයින් කරන්න හා පරිගණක ප්‍රෝග්‍රෑම් හදන්න
දැනුමේ පෙ. ඒව කරන්නේ දැනුම් සේවකයන් එහෙමනේ. එහෙනම් එයාලා භාවිතා කරන්නේ දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය ලියන දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය. දැනුම් මට්ටමේ තොරතුරු පද්ධතිය. හරි. 92 අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය පහසුකම් අන්තර්ජාල ඉන්ටර්නෙට් වල ලොග් වෙන්න ඕනේ වුණාද? පළවෙනි එක කියන මොඩමේ සහිත පරිගණක මොඩමේ සහිත පරිගණක මොඩමේ සහිත පරිගණක හෝ මොඩමේ සහිත පරිගණක හෝ ජංගම දුරකථනය මොඩමේ සහිත පරිගණකය හෝ ජංගම දුරකථනය ඊගාව එක අන්තර්ජාල මෘදුකාංග හෝ අන්තර්ජාල මෘදුකාංග හෝ මොන බ්‍රවුසර්ද ඕනේ වෙන්නේ අන්තර්ජාල මෘදුකාංග වෙබ් බ්‍රවුසර් වල උදාහරණ කියන්නේ වෙබ් බ්‍රවුසර් වලට උදාහරණ Firefox Google තව Apple වල තියෙනවා Safari හරි ඊගාව එක ලියා ගන්න දුරකථන සම්බන්ධතා තව එකක් ලියා ගන්න අන්තර්ජාල සේවා සපයන්නෙකු අන්තර්ජාල සේවා සපයන්නෙකු අන්තර්ජාල සේවා සපයන්නෙකු හරි 94 මූල්‍ය කළමනාකරණයේ තීරණ දෙවර්ගය මොනවාද ආයෝජන තීරණයි අනුතුරනේ අසු මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණු තුන ප්‍රධානම අරමුණ මොකක්ද අයිතිකරුවන් හා සබැදී ඔවුන්ගේ ධනය උපරිම කිරීම ඊට පස්සේ ඊගාව අරමුණ තමයි ලාභය උපරිම කිරීම ඊට පස්සේ කොටසක ඉපැයුම උපරිම කිරීම උතර ප්‍රධාන අරමුණ පළවෙනි එක අනිත් ඒවා සෙසු අරමුණු අනිකුත් අරමුණු එක්සෑම් එකේ ප්‍රධාන අරමුණු හතරක් ලියන්න කියලා આવොත් පළවෙනි එක ලියලා සෙසු අරමුණු වලින් තුනක් විතර ලියන්න ලියන පළවෙනි එක ව්‍යාපාරයේ අයිතිකරුවන් හා සබැඳී ධනය උපරිම කිරීම ඊගාව එක ලාභය උපරිම කිරීම ඊගාව එක කොටසක ඉපැයුම උපරිම කිරීම හරි 94ට උත්තරේ එන්නේ ආයෝජන තීරණයි මූල්‍යන තීරණයි 95 හදමු පුළුවන් නම් මට හදලා උත්තරේ කියන ඔන්ලයින් ළමයි ඔන්ලයින් සෙට් එක කියමු උත්තරේ එතන හොයන්න තියෙනවා දල කාරක ප්‍රාග්ධනයයි සුද්ධ කාරක ප්‍රාග්ධනයයි මට කියන්නකෝ දල කාරක ප්‍රාග්ධනය ආපු ළමයි මොකද්ද දල කාරක ප්‍රාග්ධනය කීයද කියලා දැන් උත්තර කියන්න මේ උත්තර කියන්න තියෙන ලාස්ට් chance එක කියන්න ඕනේ දල කාරක ප්‍රාග්ධනය කීයද ආවේ සිය 50යි ඔතන ඔය බැංකු වෛරාවනේ බැංකු අයිරාව වෙන්න ඕනේ තව උත්තර දාන්න
වයි වෙන්න එපා උත්තර දාන්න. ඔව් දලකාරක ප්‍රාග්ධනය කියන්නේ එතන ජංගම වත්කම් වල එකතුවනේ. කීයද? තොගය 1,50,000යි ණය ගැතියෝ 542,000යි. දොර කීයද උත්තරේ? 692යි නේද? 692යි බිංදු 3 තමා දලකාරක ප්‍රාග්ධනය. දලකාරක ප්‍රාග්ධනයේ සුද්ධකාරක ප්‍රාග්ධනය බවට පත් කරන්නේ ජංගම වගකීම් අඩු කරලා. ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කළාට පස්සේ උත්තරේ කියන්න මට. ජංගම වත්කම් 6,92,000යි ජංගම වගකීම් 4,90,100යි. දැන් බලන්න බැංකු අයිරාව ලක්ෂ 2යි ජංගම වගකීම. ගෙවිය යුතු බදු මුදල් 10,100. එතකොට කීයද මේ දෙක එකතුව? ඔව් 2,10,100යි. වෙළඳ ණය හිමිය 285යි. ඒතර ඔක්කොම එන්න ඕනි 4,95,100ක්. නේද? එතකොට ජංගම වත්කම් වලින් අඩු කරන්න ඕනි ජංගම වගකීම්. එතකොට එනවා සුද්ධකාරක ප්‍රාග්ධනය 1,96,900යි. සුද්ධකාරක ප්‍රාග්ධනය ගන්න ළමයි ජංගම වත්කම් දෙන ජංගම වගකීම් 96. අනාගත මුදල් ප්‍රවාහය එකතු කර එය යම් සුරකුමක් වශයෙන් තබා ණය මුදල් ලබා ගැනීම හඳුන්වන්නේ කවර නමකින්ද? අපකරණය ලියා ගන්න ඕනේ අලුත් ඒවා. අපකරණය 97. ව්‍යාපාරයක ශේෂපත්‍රයකින් උපුටාගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය රුපියල් මිලියන 60යි. රඳවාගත් ඉපයීම රුපියල් මිලියන 10යි. 14%ක ණය කර රුපියල් මිලියන 30යි. ඉහත තොරතුරු වලට අනුව මෙම ව්‍යාපාරය පවතින්නේ කුමන තෝරන නෙමෙයි තෝලන තත්වයකද? ඔබේ පිළිතුරට හේතුව ලියන්න. තෝලන අනුපාත තියෙනවනේ තුනක්. මොකද්ද පළවෙනි එක? අධිතෝලනය. අධිතෝලනය කියන්නේ මොකද්ද? හිමිකම් ප්‍රාග්ධනය වඩා ණය ප්‍රාග්ධනය තියෙනවා නම් එතන තියෙන මොන තෝලනයක්ද? ළමයි මේවා ලියා ගන්න ඔන්ලයින් ළමයිට පොඩි නම් අපි මේකට කියනවා අධිනේ. අධිතෝලනය. ඔගේ අනිත් පැත්ත හිමිකම් ප්‍රාග්ධනය විශාලයි ණය ප්‍රාග්ධනයට වඩා. මෙතන තියෙන්නේ අවතෝලනය. හිමිකම් ප්‍රාග්ධනය සමානයි ණය ප්‍රාග්ධනය නම් මේක තියෙන මොන තෝලනයක්ද? සම තෝලනය. දැන් මේකට අදාළව මේ ප්‍රශ්නෙට අදාළව බලමු. එතන කියනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය රුපියල් මිලියන 60යිලු. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය එන්නේ ණය ප්‍රාග්ධනයටද හිමිකම් ප්‍රාග්ධනයටද? හිමිකම්. හිමිකම් ප්‍රාග්ධනය 60යි. ඊට පස්සේ කියනවා රඳවාගත් ඉපයුම් මිලියන 10යි. හිමිකම්ද ණයද? හිමිකම් 10යි. 70යිනේ. ඊට පස්සේ කියනවා 14ක ණය කර රුපියල් මිලියන 30යි. ණය ප්‍රාග්ධනය 30යි. හිමිකම් ප්‍රාග්ධනය 70යිනේ ණය ප්‍රාග්ධනය 30යි. තියෙන්නේ මොකද්ද? අධිද අවද සමද? හිමිකම් ප්‍රාග්ධනය ණය ප්‍රාග්ධනයට වඩා වැඩිනේ. අවතෝලනය. උත්තරේ තමයි අවතෝලනය. අවතෝලනය. ඊට තොරතුරු වලට අනුව
තියෙන තෝලනය තමයි අවතෝලනය. ඔබේ පිළිතුරට හේතුව මොකක්ද? හේතුව හිමිකාරීත්ව ප්‍රාග්ධනයට වඩා නැත්නම් හිමිකම් ප්‍රාග්ධනයට වඩා ලියා ගන්න. මේව ලියන හිමිකාරීත්ව ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය අඩුද වැඩිද? අඩුයි. හිමිකාරීත්ව ප්‍රාග්ධනයට වඩා ණය ප්‍රාග්ධනය අඩුයි. හරි. ඊගාව එක. පහත වගුවේ x තීරුවේ ක්‍රියාකාරී අනුපාත දෙකක්ද y තීරුවේ ද්‍රවශීලතා අනුපාත දෙකක්ද ලියා දක්වන්න. ක්‍රියාකාරී අනුපාත දෙකක් ලියන්න. තොග පිරිවැටුම් අනුපාතය තව එකක් කියන්න. තොග පිරිවැටුම් අනුපාතය තව එකක් කියන්න. තව එකක් ලියන්න මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය. මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය හා මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය. මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය. ද්‍රවශීලතා අනුපාතය ලියන්න. ජංගම අනුපාතයයි අනිත් එක ශනික අනුපාතයයි. මෙතන තියෙන ක්‍රියාකාරී අනුපාතනේ. තොග පිරිවැටුම් අනුපාතයයි මේක නෙමෙයි බලන්න ඕනේ. මේක මේ PS වල එක. මේ ගිණුම් කරන වල එකනේ. PS වල බලනකොට වෙනස්. හරි. 99 පහත සඳහන් වන්නේ විද්‍යුත් තැපැල් ලිපිනයකි. ps.premath@yahoo.com. ඒකේ yahoo.com කියලා ඒ කියලා ඊතලයක් දාලා තියෙනවා. මෙහි ඒ මගින් නියෝජනය වන්නේ ලියන අන්තර්ජාලයෙන් yahoo.com කියලා තියෙන එකෙන් අදහස් වෙන්නේ අන්තර්ජාලයෙන් විද්‍යුත් තැපැල් සේවාව සපයන්නා වේ. හරි. එතන ඊට පහලින් තියෙනවා පහත සඳහන් වන්නේ වෙබ් අඩවියකි. වෙබ් අඩවියක් තියෙනවා www.bsubudu.com කියලා එකක්. මෙහි B මගින් දැක්කන්නේ ඒ කියන්නේ com කියන්නේ මොකක්ද? commercial enterprise ලියන commercial enterprise කියන්නේ වාණිජමය වෙබ් අඩවියක් බව. ජයග්‍රාහී ප්‍රශ්නාංක 100. ව්‍යාපාර සැලැස්මක් තුළින් එම ව්‍යාපාරයට ආකර්ෂණය කරගත හැකි ප්‍රධාන පාර්ශ්ව හතරක්. යන පළවෙනි එක විදේශ ආයෝජකයන්. ඊට පස්සේ ලියන්න බැංකු හා මූල්‍ය ආයතන ඊට පස්සේ කළමනාකරුවන් හා වෙනත් සේවකයන් ඊට පස්සේ සැපයුම්කරුවන්
රොමිලකන් දෙක ව්‍යාපාර සැලැස්මක් නොමැති වීමෙන් නැතිවිය හැකි ගැටලු හතරක්. බිස්නස් ප්ලෑන් එකක් නැති වුණොත් එන්න පුළුවන් ගැටලු. ලියන්න. මුදල් සම්පාදනය කර ගැනීමේ කටයුතු අසීරු වීම. මුදල් සම්පාදනය කර ගැනීමේ කටයුතු අසීරු වීම. ඊගාව එක නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීම. නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීම. නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීම. ඊගාව එක ලියන්න අනපේක්ෂිත පිරිවැයක් දැරීමට සිදුවීම. ප්ලෑන් එකකට නෙමෙයි වැඩ කරන්නේ. අනපේක්ෂිත පිරිවැයක් දැරීමට සිදුවීම. ඊට පස්සේ ව්‍යාපාර ඊගාක ව්‍යාපාරය යන ව්‍යාපාරය අසාර්ථක වීමේ අවදානම. අසාර්ථක වීමේ අවදානම. අසාර්ථක වීමේ අවදානම. හරි. ඔගලක්කන් 3 ඉලක්ක වෙළඳපොළ නිෂ්පාදිතයට ඇති ආදේශන පිළිබඳව මිල කිරීමේ උපක්‍රමික ආදිය පෙන්눔 කරනු ලබන්නේ ව්‍යාපාර සැලැස්මක කවර කොටසකින්ද? ළමයි මේ ඉලක්ක වෙළඳපොළ ගැන නිෂ්පාදිතයක ඇති ආදේශන අනම්මනම් ගැන තියෙන්නේ ව්‍යාපාර සැලැස්මේ මොන කොටසින්ද? ඉලක්ක වෙළඳපොළ ගැන තියෙන්නේ. ඉලක්ක වෙළඳපොළ කියන්නේ ටාගට් මාකට් එක. ටාගට් කරගෙන තමයි මාකටිං කරන්නේ. එහෙනම් මොන සැලැස්මේද තියෙන්නේ? අලෙවි කරන සැලැස්ම. අලෙවි කරන සැලැස්ම. අලෙවි කරන සැලැස්ම. එතකොට අලෙවි සැලැස්ම කියලා කියනවා. හරි අවසාන එක. ඉතුරු එක කරන්න දැන් කොහොමද කට්ටියට බෑනේ නේද? නිතිමතයි මහන්සි අපි එහෙනම් 6 වෙනි එක 7 වෙනි එක අපේ තව MCQ 100ක් කරන්න තියෙනවා. ඒක අපි හෙට කරමු. හවස ඔන්ලයින් එකක් දාගෙන මේ කරමු. දැන් වෙලාව 12:23යි. මම උදේ 8:00 ඉඳන් මේ ඉන්නේ. උදේ රත්නපුරේ රිවිෂන් 8:00 2:00 3 5 තියරි 5:00 එහෙන් ආවේ 9යි මේ 8:00යි මෙහෙ එනකොට බාගෙට කාලා බාගෙට මූණ හොදගෙන බාගෙට පන්තියට ආවලා ඇස්ති වෙලා මේ කියන්නේ ඒ ඇඳුමමයි තාම කඩෙක් වගේ ඉන්නේ. එතකොට මේ පැය කීයක්ද? පැය 24න් පැය 16ක් පන්ති. මාරුයි තමයි ඒත් අතාරින්න බෑනේ. ඔයාලව අතාරින්න පුළුවන්. ඉතින් දැන් අපිට ඔයාලව අදාළ නැති හින්දා අතාරින්න බෑ ළමයි. ගොඩාක් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන වැඩ කරන ළමයි ඉන්නේ. එන්න ඔයාට හෙටත් ඉන්නවා මම අනිත් එක්සෑම් එක ලියලා එන්න. අපි ඉතුරු දවස් ටිකේ අපේ ගේම ගහමු. ඊට පස්සේ අපි අන්තිමටම අපේ වැඩ ඉවර කරලා දාමු. අන්තිම දවසට මම කියන්නම් ಗುಣ කතනය. අන්තිම මොහොත දක්වා අපි අපේ ගේම ගහමු. වැඩ කරන්න තියෙන්නේ. හරි. ඇත්තටම සතුටුයි. අද කිහිප දෙනෙක් ඉන්නවා මෙතන මේ ලොග් වෙලා. නැත්තම් වෙනදා ඔච්චරවත් නැහැනේ. ඒ වගේ මහන්සියට යම් දෙයක් තියෙනවා. මහන්සි හරිම මහන්සි. මේ වතුර බිබී කරන්නේ මේ උගුරවල් එහෙම ගන්න දෙයක් නෑ. ඒත් මොනා කරන්නද? කරන්න එපේ. මම හිතනවා කවුරුත් මෙහෙම කරන්නේ නැහැ කියලා. විශේෂයෙන් රත්නපුර පැත්ත නම් පැතිවල ගුරුුරු VS ගුරුුරු මෙහෙම ළමයි එක්ක අන්තිම මොහොත දක්වා නැතුව ඇති. තේරෙලා නැත්තේ. නමුත් ඔයාලා මං ගැන විශ්වාසය තිබ්බේ මොන හරි දෙයක් මං කරයි කියලා නේ. ඒකට මම උපරිම දේ කරනවා. මම දැන්ටමත් දේවල් ටිකක් කියලා තියෙනවා, කරලා තියෙනවා. ඔයාලට තියෙන ඒ ටික බලා ගන්න මහන්සි වෙන්න. ප්‍රතිඵලයක් දාමු. මූල්‍ය සැලැස්මක ඇතුළත් වන වැදගත් තොරතුරු 3 ලියන්න. ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය. ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය
ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශයේ තියෙන මූල්‍ය සැලැස්මේ ඊගාව එක ඇස්තමේන්තුගත ශේෂ පත්‍රය ඇස්තමේන්තුගත ශේෂ පත්‍රය ඇලයිරක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඊට පස්සේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය හරි මේකේ පළවෙනි MCQ ටිකේ උත්තර ටික මම දාලා තියෙනවා දැන් පොඩ්ඩක් ඉන්න මේ අයින් වෙන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න දැන් මොකද්ද කරන්නේ හෙට මොකද්ද කරන්නේ මොකද්ද පාඩම් කරන්නේ කියන එක දන්නේ නැහනේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ වැඩ ටික දැන් මේ වැඩේ මෙතන MCQ 100 වැඩේ ඉවරයිනේ අංගෙන් MCQ 100 මෙතන ඉවරයිනේ එයා දැන් කරන්න ඕන ඔයාට මම දුන්න සියලු papers රිවිෂන් පන්තියේ දුන්න සියලු papers ටික තියෙනවා recap papers තියෙනවා ඊට අමතරව අපි මොනවද කළේ තව target papers කළා heat blast papers කළා මොන papers ටික කරානේ අපතර refresh papers කියලා කරේ එක එක papers කළානේ මුලින් ඉඳන්ම සා theory පන්තියේ දුන්නානේ unit papers ඔය හැම paper එකකම MCQ ටික දැන් කරන්න ඕන. දැන් ඇහැරලා ඉන්න නිදා ගන්න එපා. recap papers ඉඳන් target papers ටික ඉවර කරන්න දැන්. ඉවර කරලා පොඩි nap එකක් දාගෙන නිින්දක් දාගෙන heat blast papers ටිකයි refresh papers ටිකයි ඉවරයක් කරන්න හෙට උදේ වරුවේ. unit papers ටික ඊට පස්සේ කරන්න. කරලා ඊට පස්සේ හවස 6 ඉඳන් හවස පැයක් විතර අරගෙන අධි අනුමාන 5 6 ඉවර කරනවා. sorry 6 7 ඉවර කරනවා. ඒ දෙක කල්ල ඉවරුණාට පස්සේ අධි අනුමාන 1 2 3 4 5 6 7 ආයිත් බලා ගන්න. දැන් මේ රීෆ්‍රෙෂ් පේපර්ස් යුනිට් පේපර්ස් බලන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ පට ගාලා බලා ගන්න. හරිද? පට ගාලා බලාගෙන අධි අනුමාන ටික තියෙනවනේ. අර ටාගට් කරගත්ත ඒවාම අධි අනුමාන ටික. ඒ පේපර්ස් ටික කරන්න. ඒ ටිකත් කළා මේ එක තප්පරයක්වත් කාලේ කාදාන්න වෙලාවක් නැහැ දැන් ටයිම් වේස්ට් කරන්න විදිහක් නැහැ වැඩ කරන්න ඕන හැල්ලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ අර යුනිට් වයිස් දුන්න ටියුට් එක තියෙනවනේ MCQ 6C එක ටියුට් එක ඒක කරන්න ඕන ඒක කළා ආයේ මේක බලා ගන්න බලාගෙන මම මේ කියන අවුරුදු වල පාස් පේපර්ස් ටික try කරන්න ඕනේ දැන්ටමත් ඔයාලා කරලා තියෙන්නේ මම මේව පෞද්ගලිකව බැලුවානේ ආයේ පොඩ්ඩක් 2019 2020 21 22 23 24 පොඩක් කරමු කරලා අදහන ආගමක් අදහලා පරිස්සමේ එක්සෑම් එක ලියන්න යන්න හෙට මම මේ විස්තර ටික කියන්නම් දැන් නිදා ගන්න බෑ හැම මේ ටික කරන්න ඕන recap and target papers වතු ටිකක් එහෙම බීලා මුණු පොඩ්ඩක් හොදගෙන දැන් කරන්න අන්තිමටම නැහිට ඕන නැහුනොත් ඔයාලට ඒකක් ගන්න පුළුවන් හරි එහෙනම් වැඩේ මෙතනින් නතර කරනවා itu වැඩත් එක එක හෙට හම්බෙමු එහෙනම් හැමෝටම ජය වේවා පොඩයි